මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මම මේ වෙනවා කියන මිනිස්සු කොච්චර මට අපිට කියලා තියෙනවා. ඒකේතරයා මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බද්දකාපිලානා වෙන ප්‍රාර්ථනා කරනවා. බද්දකාපිලානා කියන්නේ සීත පූර්ව නිවාසානුසඥානය පුළුවන් තරම් ඈතට බලන්න පුළුවන් මේ තෙරණින් වහන්සේලාගේ මුල් තැන බද්දකාපිලානා. එයා බද්දකාපිලාන වෙනවා. පුතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේක ශාසනයේ ඔක්කොම තුසිතේ ඉන්නේ. ඒගොල්ලෝ ආයිමත් මේ පල්ලෙහා නෑ. ඒගොල්ලෝ මේ පාරමී පුරුල ඔක්කොම මෛත්‍රී බෝධිසත්වයත් එක්ක දිව්‍යතලයේ ඉන්නේ. ඒගොල්ලෝ ආයිමත් කවුරු පල්ලෙහා නෑ. ඉතින් ඒ තරම් මෝහයක තුල ඉන්නේ. එයාගේ මහත්ය මොකද්ද පිරිමි කෙනෙක් එකක් ප්‍රාර්ථනා කරන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. නමුත් අපි දැනගන්න ඕනේ ඒව මුලාවන් කියලා. එහෙම දෙයක් හිතන්නවත් බෑ. ඒ පිරිස් ඔක්කොම දැන් දිව්‍යතලවල ඉන්නේ. ආයිමත් ඒගොල්ලෝ පල්ලෙහා කවුරුත් නැහැ. ඉතින් ඒ නිසා ඒවා මහා සමාජය මේ ඔක්කොම අපිව නවත්තන්න මේ ලැබුණ අවස්ථාවෙන් ධර්මයේ සාන්දිටික භාවයෙන් අපි ඈත් කරන්න දෙන මාර්ග ධර්මමයි. ඒ නිසා ලැබුණ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න අපි දැනගන්න ඕනේ. එයා රට යනවා. ඔව්. හැබැයි රට යන්නේ ඉතාලම සීත එයා ඇවිල්ලා ලංකාවේ පුරුදු වෙච්ච කෙනෙක් විදියට සීත කාලේ ගිහිල්ලා ඔව්. එයා සීතල නිසා අධික ලෙස දුක් විඳිනවා. ඔව්. ඒතකොට මෙතන සන්නාස මේ උසුනියාවයක්ද මේ කර්ම නියාම ඒ ඍතු නියාමයක් තමයි පුතේ. ඍතු නියාමයේ හේතු වෙන්නේ කර්ම නියාමයක් නිසා. ඒ දෙකම තියෙනවා. ඍතු නියාමයක් තමයි. නමුත් ඒ ඍතු නියාමයේ තුලට යාට වැටලා දුක් විඳින්නේ කර්ම නියාමයක්. අයහා කරපු කර්ම නිසා. එයාට යන්න සකස් වෙන්නේ හේතු ඒක තමයි. ඍතු තමයි බලපෑන්නේ අරක ඒකයි. නමුත් කෙනෙක් දැන් මෙතන ඉඳලා නුවරඑළියට ගියාම ඒ හීතල් නිසා හිම්බිරිස්සාවක් සෙම්පතිස්සාවක් හැදෙනවා එනකොට ඒවා ඉතින් ඍතු නියාමයේ ඒව කර්ම නෙවෙයි. අර වගේ තැන් වලට ඒගොල්ලෝ වැටෙන්නේ පුතේ එහෙම තමයි. ඒකත් ඒගොල්ලන් කර්ම නියාමයක්. ඍතු නියාම වගේම කර්ම නියාම තමයි. මේ මගේ යාළුවෙක් සෝන්නාන්සේ ළඟ ඒ කියන්නේ මීට කාලයකට ඒ හරි බොනවා. ඔව්. කාලයකට කලිනුත් එක දවසක් බයිසිකලේ යන ගමන් එයා හොඳටම බීලා ගිහිල්ලා තින්නේ. එයා දන්නෙත් නෑ වැටිලා තින්නේ කොහෙද කියලා බයික් එකත් හොයාගන්න බැරුව අන්තිමට එයා හොස්පිටල් එකේ ඉඳද්දි මේ ඇහැ අට තුවාල වෙලා හොඳටම අමාරු වෙලා. මේ අපි අන්තිමට බයිසිකලේ නම් හොයාගත්තා. එයා දන්නෙත් නෑ වැටිලා තින්නේ කොහෙද කියලා. එයා බේරුණා. මේ ඊයේ පෙරේදා ළඟදි දවසක ආපහු බීලා යද්දි වාහනයක් තිබ්බා. වාහනේ වේගින් ගිහිල්ලා මොකක් හරි ඇක්සිඩන්ට් එකක් මොකක්ද කියලා අපි හරියටම දන්නේ නැහැ. ඇක්සිඩන්ට් එකක් කළා එතන වැදිච්ච එක්කෙනා එහෙම මැරලා. එයාගේ උඩින් වාහනේ ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අර දැන් අර කොණ්ඩ ඔක්කොම පුපුරලා දැන් ඇඳේම තමයි ඉන්නේ. ඒ මාතේ වික්ෂ ධම්ම වේදිනිය අක්ෂර. එතෙන්දි ස්වාමීන් වහන්සේ දැන් අරයා දැන් බීලා ගිහිල්ලා අරයා හප්පනවානේ. එතනදී එයාට අකුසලයක් වෙනවා. නැතු අකුසලයක් කියන්නේ මේ මිනිස්සු සිල්පද කඩාගෙනම යන්නේ. බීලා කියන්නේ දුස්සීල භාවයෙන් යන්නේ. ඒ දුස්සීල භාවය දැන් බීපු එකේ වරදද ඒකත් එක්ක අර මිනිස්සෙක් මැරිච්ච එක ඒ ඔක්කොම හේතුඵල ධර්ම. දැන් මෙයා බීලා නිසා එයාගේ වික්ෂ ධම්ම වේදිනිය අකුසලේ හැප්පෙනවා. ඉතින් එතන ඒ බීපු එකේ වික්ෂ ධම්ම වේදිනිය අකුසලේ. ඕවා පස්සේ යනකොට තව කොහෙයිද දන්නේ අනාගතේ. දැන් එවලේ අකුසලේ. ඒකෝට අර හැප්පෙන මිනිස්සයාත් ඒ විපාක දෙන්නේ මොකක්කෝ විපාකයක්ම තමයි. සංසාරේ යා කරපු දෙයින් විපාකයක් තමයි එන්නේ. එහෙම නැත්නම් ඒ වලට අහුවෙන්නේ නැහැ කොහෙන් හරි ගැලවිලා යනවා ඒක. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව නම් ඒ ඔක්කොම විපාකයන් තමයි. අර බීලා එයාගේ දිට්ඨ ධම්ම වේදිනිය අකුසල විපාකය එයාට සිල්පදේ රැක ගන්න බැරි අය ඒත් එයා කරපු අකුසලයක්. දැන් අපිට සිල්පදයක් රකින්න බැරි නම් හුඟක් අය කියන්නේ අපිට මේක රකින්න බෑ කියන්නේ. ඒ කියන්නේ එයා අතීතේ සිල්වතුන්ට නිග්‍රහ කරපු කෙනෙක්. තේරුණාද? ඒ සිල්වතුන්ට හොඳට බොන්නේ නැති මිනිසෙකුට ඔබ බේබද්දෙක් කියලා කියන කොච්චර මිනිස්සු ඉන්නවද? නේද? උසාවියේදී නෑ මෙයා බොනවා කියලා කියන නීතිඥයෝ කොච්චර ඉන්නවද නොබොන මිනිස්සුන්ට? අහිමත් එයාට ඒ සිල්පදේ රකින්න බෑ පුතේ. ඒවා අකුසල. ඒවා කරලා තමයි ඒගොල්ලන්ට සිල්පදේ රැක ගන්න බැරි. ඒ නිසා එයා දැනගන්න ඕනේ තමන්ගේ සිල්පදයක් රකින්න බැර නම් සිල් රකින්න මිනිස්සුන්ට ගරු කරන්න. සිල් රකින්න මිනිස්සුන්ට ගරු කරලා ගරු කරන ඒ මිනිස්සුන්ගේ ආශිර්වාදය ගත්තොත් තමන්ට ඒ සිල්පදේ රැක ගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒකේ ආශිර්වාදය නිසා. ඒ අපි කරපු අකුසල. අනුන්ගෙන් කඩන තැනට අපි වැඩ කරනවා. ඔව්. අප්පා ඒක හරි භයානකයි. දැන් අපි ගෑනු වෙලා ඉන්නකොට අපි ඒ අනිත් කාමයෙන් අනිත්‍ය වසන් කරා එහෙම ඒ අකුසල අපිට කරන්නේ. අනිවා අපි කොච්චර ගෑනු වෙලා ඇද්ද දරු? බුදුරජාණන් ගෑනු කාන්තාවක් කියන්නේ ඉතින් කාමයේ වර්ධව ඇතිරීමේ ඵලයක්. දැන් කාමයේ මේ ජීවිතේ කාමයේ පිළිමේ කාමයේ දැන් අර ඔය ඉන්නවා මේ ඉසිදාසි කියලා රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක්. ඉසිදාසි රහත් මෙහෙණින් වහන්සේ එයාගේ අතීත භවයන් බලලා කියනවා එයා මීට ආත්ම භාව 5කට ඉස්සෙල්ලා පිළිමි කෙනෙක්. රජකුමාරයෙක්.
නමුත් ඒ රජකුමාරයා කාමයේ වර්ධවා හැසිරීම නිසාම එයා ඊට පස්සේ ඊළඟ ආත්මේ එයා නපුංසකෙක් වෙලා ඉපදෙනවා. දැන් අතන පිරිමියෙක් හොඳ රාජකුමාරයෙක්. ඒ නිසා ඒකේ කාමයේ වර්ධවා හැසිරීම නිසා ඊළඟ ආත්ම භාවය නපුංසකෙක් වුණා. දැන් නපුංසකෙක්. ඒ නපුංසකාත්මේ භාවයට එයා කාමයේ වර්ධවා හැසිරලා එයා ඉපදෙන්නේ එළුවෙක්ගේ කුසේ. ඒත් අර නාකි එළියෙච්ච එකේ. ඒ එළුවෙක්ගේ කුසේ ඉපදිලා එළියට පැටිය බිහි වෙලා පිරිමි සතෙක්. එතකොට දැන් මේ එයා පිරිමි සතෙක්. ඊළඟලා එයා මැරෙන්නේ පුරුෂලිංගයේ කුණු වෙලා කියනවා. පුරුෂලිංගයේ කුණු වෙලා මැරෙන්නේ. ඊට පස්සේ එතනින් මැරලා ගිහිල්ලා එයා වස්සෙක් වෙලා ඉපදෙනවා. ඒ වස්ස තරුණ කාලේට ආපුවාම වස්සෝ අයිතිකාරයාව අර පුස්ස කරනවා කියන්නේ. වැඩ ගන්න පුස්ස කරනවා කියන්නේ අන පුස්ස කරනවා. එයාට ලිංගික ශක්තිය නැතු වෙනවා. ඒ ජීවිතෙත් එයා මැරෙන්නේ පුරුෂලිංගයේ පණුව කාලා. ඒ දෙවෙනි ආත්මය. ඊළඟට ආයිමත් එතනින් සුත මේවා වෙලා එයා ඊට පස්සේ ආයිමත් ස්ත්‍රියක් වෙලා ඉපදෙනවා. ස්ත්‍රියක් වෙලා. එතනදිත් එයා කාමයේ වර්ධව හැසිරෙනවා. ඒ හැසිරලා ඊළඟ ඔය ආත්ම භාවය තමයි ඔය ඉසිදාසී කියලා ඉපදෙන්නේ. ඒතකොට ඒ ඉසිදාසී සිටු මැදුරක ඉපදෙන්නේ. මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ කාලේ සිටු මැදුරක ඉපදෙන්නේ. සිටු මැදුරේ ඉපදලා දැන් සිටු එයාගේ තාත්තා එයා කසාද බඳලා දෙනවා. තවත් සිටුවරයෙකුට. නමුත් අනේ ගෙදෙට්ට යනවා. ගෙදෙට්ට ගිහිල්ලා අර සිටුවරයාට කරන්න තියෙන සියලුම උපස්ථාන කරනවා. කකුල් දෙක පවා හොදනවා. නමුත් අර සිටුවරයා කියන උඹ මට එපා යන්න කියලා. ගන්නේ නැහැ යන්න කියලා. දැන් බැරිම තැන එයා මේ සිටුතුමා එයාගේ අම්මට කියනවා මේ ගෑනු කෙනාව යවන්න මට මේ ඉන්න බෑ නැත්තම් මං යනවා මෙහෙන් කියලා. පස්සේ අර එයාගේ නැන්දම්ම යවනවා ගෙදර. ගෙදර ගියාම අර තාත්තා තව කසාදයක් බඳලා දෙනවා. අනේ ඒ ගෙදරටත් ගියාම ඒ ගෙදර අර මිනිස්සයාට අත කකුල් හොදනවා හැමදේම කරනවා ඒත් ඒ මිනිස්සයා කියන මට එපා යන්න කියලා. මේ මට මේ මිනිස්සයා අල්ලන්නේ නැහැ කියලා. ඊට පස්සේ තාත්තා කරන දේ හිඟන්නේකට බඳලා දෙනවා. හිඟන්නේකට එයාට මොකුත් නැහැ. යාචකේ ගෙදරට ආපු යාචකයා මෙන්න තම්සෙට දැවිද්ද මෙන්න මේ ගෙයක් දොරක් මෙන්න මේ ළමයා බැඳිනවා කියලා බැඳලා දෙනවා. අනේ යාචකයා තරන් ගිහලා මේ මිනිස්සයා විලෝන. පස්සේ මේ මිනිස්සයා දැන් ආයිමත් නම් මං ඉස්දාසේ ආයිමත් මං ගෙදර යන්නේ නැහැ මට තාත්තා ළඟට යන්නත් බෑ මං මේ යන්නේ නැහැ කියලා ඔය දිවිනසා ගන්න කියලා යන්නේ. නමුත් යනකොට තමයි ඔය බද්දකත් මේ කාපිලා මේ කවුරු හරි මහරහත් මෙහෙණින් වාසයකට යා මුණ ගැහෙනවා. මම හිතන්නේ යසෝදරාවට හම්බ වෙන්නේ. ඒ මුණ ගැහිලා තමයි ඔය පැවිදි වෙන්නාලෝ පැවිදි වෙලා ඔය රහත් භාවයට යපත් වෙන්නේ. දබන ආත්ම භාව පහක් තිස්සේ පිරිමියෙක් හැටියට කළා වූ කාමයේ වර්ධවා හැසිරීම අර එළුවෙක් වෙලා ඊළඟට හරකෙක් වෙලා ඊළඟට නපුංසකෙක් වෙලා ඊළඟට ඔය ස්ත්‍රී ආත්මයක් ලැබලා අවසානයේ මේ ස්වාමි පුරුෂය තුන් දෙනෙක් ගෙදරින් එළවනවා. ඒ විපාක. නමුත් මේ හොඳට හිටිය පිරිමියෙක්. ඒ වගේ තමයි ඉතින් කාමයේ වර්ධවා හැසිරීම නිසා ස්ත්‍රීත්වය ලබන්නේ. ස්ත්‍රීත්වය ලබන්නේ. කාමයේ වර්ධව හැසිරෙන්න අපි ක්‍රමානුකූලව ඊළඟ ආත්ම භාවයේදී අපි අනිවාර්යයෙන්ම නපුංසකෙක් වෙනවා. ඔය දැන් ඔය ලංකාවේ ඉන්න නපුංසකයි ඉන්නවනේ. ඕගොල්ලෝ ඊළඟ ජීවිතේ කාන්තාව. ඔය පෙර ජීවිතේ කාමයේ වර්ධව හැසිරෙනවා. අනිවාර්යයෙන්ම ඔය කාන්තාව. මොකද මේ ජීවිතේත් ඒගොල්ලෝ කාමයේ වර්ධව හැසිරීමනේ කරන්නේ. අනිවාර්යයෙන්ම ඊළඟ ජීවිතේ ඔය ලිංගික විපර්යාස වෙනවා. ඊට පස්සේ තියෙන ආයිමත් ගොඩේමක් නැහැ. දැන් මේ ජනගහනේ වැඩි සමහර අපි මහරාය පාලනය වෙනවා. සාය කුසල කර්මයක් කරන නිසා තමයි අර මේ වංශය කෙනෙක් කළා. ඒකත් මොකක් හරි කළා වූ කුසලයක් මාත්‍ය. මොකක් හරි කළා වූ මොකද නැත්තම් දිනසා ගන්න යන්නේ. දිනසා ගන්න යන වෙලාවේ තමයි අර මහරහත් මේනින් වහන්සේට යා මුණ ගැහෙන්නේ. එයා ගිහිල්ලා ඔබ පැවිදි වෙන්න කැමතිද කියලා අහනවා. අනේ කොහමද මෙයා අතේ තියෙන මොකක් හරි යා පූජා කරනවා. මොනවා රොටි කෑල්ලක් හරි මොකක් හරි හම්බ වෙච්ච ඒ වෙලාවේ තමයි අර කතා කරන්නේ මේ යසෝදරා වගේ මට මතකේ මේ සහත් මෙහෙණින් නැන්සේ. ඔබ පැවිදි වෙන්න කැමතිද කියලා ඇහුවා මෙයා කියනවා අනේ අපිට පැවිදි වෙන්න විදියක් නැහැ අපි මම මේ වගේ කෙනෙක් කියලා නෑ ප්‍රශ්නේ නැහැ කියලා තමයි පැවිදි කරන්නේ. ඒ පැවිදි කරලා තමයි එතනට එන්නේ. ඊළඟ ඒකත් එයා කුසල් ශක්තිය. දැන් විලා තිබ්බ කුසලයක් තිබ්බා. අර සියල්ල අතර සන්නස දික්ඨ ධම්ම වේදනීය කර්මද බලවත් අපරාපරිය වේදනීය කර්මද? දික්ඨ ධම්ම වේදනීය කිය එහෙම එකක් නැහැ දරු. දික්ඨ ධම්ම වේදනීය කියන්නේ මේ මොහොතේ විපාක දෙන්නා වූ දේ. තේරෙනවද? දැන් මහත්යලාව දන් දුන්නා බණ ඇහුවා මහත්යලා මේ වෙලාවේ ලිබින්නා වූ කායික මානසික සැපයක් තියෙනව නේද? ඒ කායික මානසික සැපේ නිසා මහත්යගේ ලේ ධාතුව දැන් පිරිසුදුයි. ඒ නිසා ශරීරය ප්‍රසන්නයි. ඒ නිසා නිරෝගී භාවය තමන්ලාත් මේ දික්ඨ ධම්ම වේදනීය
කුසලය. තේරෙනවද? දැන් ditta ධම්ම වේදිනිය අකුසලයක් තමයි අර බීලා ගිහිල්ලා ඒගොල්ලෙම අර වාහනේ හැප්පුණා. තේරෙනවද? ඒක අපරාපරිය වේදනීය කියන්නේ මහත්ය මම හිතන්නේ පසුව විපාක දෙන්නා වූ දේ. පසුව හෝ ඊළඟ භවයේ තුල විපාක දෙන්නා වූ දේ තමයි ඒක ඊට වඩා බලවත්. තේරෙනවද? ඒක බලවත් නොවෙන්නත් පුළුවන්. තේරෙනවද? බලවත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ditta ධම්ම වේදිනිය කියන්නේ එබලේම විපාක දෙන දේ. එබලේම විපාක දෙන කාමයේ වර්ධව ඇසුරුනොත් එයාට ඒඩ්ස් හැදෙනවා. නැත්නම් සමාධි රෝගයක් හැදෙනවා. ඒව තමයි. දැන් අනාගතයේදී ඒඩ්ස් වගේ දේවල් නිකන් උණෙහිම් කිස්සා ගන්නට ලෝකෙට එනවා. ඒ අකුසල් විපාක. දුස්සීල වෙන්න ඒ අකුසල් විපාකයේ ස්වභාවය. ඒ ගන්නට එනවා. එතන ඉදිරියට යන්න කාන්තා ජනගහණය වැඩි වෙනවා ලෝකේ. කවදාකවත් පීමි ජනගහණය මින් ඉදිරියට වැඩි වෙන්නේ නැහැ. ඒක ධර්මතාවය. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක බලන්න පුළුවන්. ඒ ඇයි කාමයේ වර්ධව ඇතිරීම වැඩි. ආයිම සීලයේ උස්සන්න වෙන්නේ නැතව හීන වෙනවා නිසා. ඒ නිසා යන්න කාන්තා ජනගහණය වැඩි. දැන් පිළිමේ අඩු වෙනවා. අපිත් කාමයේ වර්ධව හැසිරීම වලට ගියොත් අපිත් අනාගතයේදී වැඩි වෙනවා. දැන් කාන්තාව වුණා දැන් බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය හොඳ තරුණියක් හිටියා. හරියට දන් දෙන කෙනෙක්. දන් දෙමින් මෙයා ප්‍රාර්ථනා කළේ මට පිරිමි ආත්මයක් ලැබේවි කියලා. එයා වෙන මොකුත් ප්‍රාර්ථනා කළේ නෑ. ප්‍රාර්ථනා කළේම මට පිරිමි ආත්මයක් ලැබේවි කියලා. දවසක් සක්‍රය එනවා එයාගේ පුතත් එක්ක බුදුරජාණන් වහන්සේ ළඟ. ඔය සක්කපඤ්ඤ කියන සූත්‍රය දේශනා කරන්නේ මේ වෙලාව. ඒතකොට සක්‍රය සෝවාන් වෙලා නැහැ. මේ සූත්‍රය අහලා තමයි සක්‍රය සෝවාන් වෙන්නේ. ඒතකොට සක්‍රය එනවා එයාගේ පුතත් එක්ක. පුතත් එක්ක ඇවිල්ලා සක්‍රය කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ පුතා මීට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා අර අහවල් ගමේ එයා දන් දීලා ප්‍රාර්ථනා කරලා මේ ස්ත්‍රීත්වයෙන් මිදලා මෙන්න මේ පුතා වුණා කියලා එක ජීවිතෙන් එයා ස්ත්‍රීත්වයක් ලබනවා. එක ජීවිතෙන්. පුරුම් පිරිමියෙක් වෙනවා. ස්ත්‍රිය. ඒකෙන් සෝමනාත් දැන් කියක් සාමාන්‍යයෙන් පුරුෂයෙක් වෙනවා කියන එක දුර්ලභ කාරණයක්. දුර්ලභ කාරණයක් පාපයක් උදේ. ස්ත්‍රියක් වෙනවා කියන්නේ පව්. පව් කියන්නේ පිරිමියාට වඩා කුසල් අඩුයි. ඒ කාමයේ වර්ධව හැසිරීමේ විපාකයන්. ඒවා තාමයාට සංසිඳිලා නැහැ. ඒවා යන්නේ ඒක. සංසිඳා ගෑ කියන්නේ ඒකෙන්ගේ දැන් ඔය අපි කාන්තාව 1000ක් ගන්නකො ලංකාවේ. ඔය කාන්තාව 1000න් පුතේ එක්කෙනෙක්වත් දන්නවද කාමයේ වර්ධව හැසිරීම නිසා මං කාන්තාවත් පිට ආවේ කියලා? දන්නවද? නැහැ. කවදා හරි එතෙන්ට වැටුනේ නිසා. තේරුණාද? ඔය පිරිමි ආත්මවල ඉඳලා එතෙන්ට වැටුනේ නිසා. නමුත් ඒගොල්ලෝ මේ වෙලාවේ හරි හිතුවොත් මම මේ ආත්මයෙන් මිදෙනවා කියලා හිතාගෙන පින්කම් කළොත් ඊළඟ ජීවිතේ වෙන්න පුළුවන්. මේ ශක්තිමත් කුසල් චේතනාව සකස් වෙන්න ඕන. ශක්තිමත් චේතනාව සකස් වෙන්න ඕන. දැන් ඒ සක්‍රියාගේ පුතායි සකස් කරගත්තේ. නමුත් ඒ කාලෙකින් බුදුරජාණන් වහන්සේලාට මහරහතන් වහන්සේලාට දන් දීලා ඒ පින්කම් ශක්තිමත් වුණා. මම දන්නේ අද එහෙම ශක්තිමත් පින්කම් තියෙනවද කියලා. නමුත් එහෙම වෙන්න පුළුවන්. ඒක ලොකු දෙයක් නෙමෙයි. තමන්ගේ චේතනාව බලවත් නම් ඊළඟ ජීවිතේ වුණත් ස්ත්‍රීත්වයෙන් මිදලා පුරුෂයෙක් වෙන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ මහත්ව කියනවා මේ ඕනෑම කෙනෙක් ශ්‍රාවකෙක් වේවා, දායකයෙක් වේවා, කවුරු හෝ වේවා බුදුරජාණන් වහන්සේ ඉපදුන තැන, බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච තැන, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන තැන මේවා දැකීම අනිවාර්යයෙන්ම කළ යුත්තක් කියලා. එහෙම කියනවා කාටවත් කියන්න බෑ මේක මේ සුදු අනිත්‍යයි කියලා මේ යන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ කියන ඕනම ශ්‍රාවකෙක් ඕනම කෙනෙක් ඔව් ඒක මේ ආයිමත් කාටවත් කියලා නැහැ. රහතන් වහන්සේ කෙනෙකුටත් ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකනේ රුවන්වැලි මහසෑය අපි අතීත කතාවල කියන්නේ දහස් ගණන් ලක්ෂ ගණන් රහතන් වහන්සේලා වැඩිය කියලා පින්කම් වලට නේද? ඒ කියන්නේ ඒකනේ කාටවත් අරහෙම කියන්න මේ විදිහට කියන්න බෑ. මේ අපිට අවශ්‍ය නැහැ කියන කාරණේ වැඩක් නැහැ කියන්නේ. එතන ඒක වැරදි ආකාරයෙන් ගන්න වෙන කෙනෙක් ගන්න පුළුවන්. නමුත් ඒක බුදුරජාණන් වහන්සේ කියන පුතේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් කවුරුත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිරිනිවීම උපත කියන තැන තුන්තැන බලන්න ඕනේ කියලා. දළදා වහන්සේට එහෙමයි. දළදා වහන්සේට කරන පූජාව අතිවිශේෂ පූජාවක් විදියට ඒ කියන්නේ ආමිෂේ වෙනම මංගයක් කොට සැලකනවා. ඒක සාමාන්‍ය සර්වඥ ධාතු පූජාවකට වඩා වෙනස් වෙන ඒ දෙක ඒ අතර මේ බුදුරජාණන් වහන්සේ හෝ මේ ධර්මයේ තුල කොහේ හරි ඒ දේ සඳහන් වෙනවා සෝමනා. මොකක්ද සඳහන් වෙනවා කියලා මේ ආමිෂ පූජාව දැන් දළදා පූජාව වැඩි පුතේ ඒකේ ශක්තිය වැඩි. එහෙම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට වඩා බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා අග්‍රගණ්‍ය. ඒක අපි දකින්න ඕනේ. උන්වහන්සේ සාතුන් වහන්සේ. අපි ශ්‍රාවකයෝ. එතන ඉඳන් දකින්න ඕනේ.
ඒ ගෞරවය තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ එක්තරා අවස්ථාවක මේ උපස්ථායකයෙක් ඉන්නවා. ඒ උපස්ථායක ස්වාමීන් වහන්සේගේ නම මොකක් හරි මට නම හරියට මතකයක් දෙන්නේ නැහැ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දවසක් මේ බිම්බිසාර රජුරුවන්ගේ මේ ගම්මුලා දෑනින් 80000ක් එනවා බිම්බිසාර රජුරුවන්ගේ රැස්වීමකට. ඉතින් බිම්බිසාර රජුරුව කියනවා ගම්මුලා දෑනින් බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නවා ගිහිල්ලා බලලම දැන් ගම් වලට යන්න කියලා. ඉතින් යනකොට දැන් ගියා මේගොල්ලෝ යනකොට මේ අර උපස්ථායක ස්වාමීන් වහන්සේ ඉන්නවා. උන්වහන්සේ මේ රහතන් වහන්සේ කෙනෙක්. ඉතින් ඉන්නකොට උන්වහන්සේ කරන දේ අරගොල්ලෝ ඇවිල්ලා අහුවා අහනවා මේ අපිට භාග්‍යවතුන් වහන්සේ බලන්න ඕනේ කියලා. හොඳයි මං අහලෙන්නම් කියලා එතනින්ම ගිලිලා යනවා. ඊට පස්සේ ගිහිල්ලා අතරින් මත වෙනවා. මතෙලා බුදුරජාණන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම මේ කට්ටියක් ඇවිල්ලා එන්න කියලා. හොඳයි එන්න කියලා එහා එතනින් ගිලිලා මෙතනින් මත වෙනවා. මත වෙනවා කියනවා අන්න ඔබ වහන්සේලාට එන්න කිව්වා කියලා. එන්නේ යන් කියලා එන එකගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කියන අර විහාර පිටිපස්සේ ආසන පනවන්නේ කියලා දැන් එතෙන්ට ගියා හොඳයි කියලා මේගොල්ලන් ඕගොල්ලෝ එන්න කියලා එයා ගිලිලා අතෙන්ට යනවා. දැන් ගියාම දැන් අර 80000ක් හිතනවා ඔක්කොම අර හාමුදුරුවන් ගැන තමයි හිතන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන කවුරුත් බලන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන බලලා බුදුරජාණන් වහන්සේ හිතෙන් දැක්ක දැන් මේක. දැන් මේගොල්ලන් මං කෙරේ කිසි ගෞරවයක් නැහැ මේ අරය ගැන දැන් ගායරුද කියන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒක දැකලා අර කියනවා අර ස්වාමීන් වහන්සේට නාගිත වගේ නමක් මොකද්ද මට එන්නේ ඈ සාගත ස්වාමීන් වහන්සේ සාගත මේගොල්ලන්ට උත්තරී මනුස්ස ධර්ම පෙන්වන්න කියලා. දැන් බුදුරජාණන් වහන්සේ කිව්වා සාගත පෙන්වන්න කියලා. දැන් මෙයා ආහසට මැන නැගිලා තේජෝ ධාතුවට සම්බැඳිනවා පෙර උඩ යනවා නැති වෙනවා නොපෙනී යනවා සැතපෙනවා ඔක්කොම කරලා දැස්සා. බැලලා දැන් සාදු කියලා අරගොල්ලෝ දැන් අරයටම සාදු කියන්නේ. ඔක්කොම කිව්වට පස්සේ අර ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වැඳලා අනේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේමයි මාගේ ශාස්ත්‍රුන් වහන්සේ ඔබ වහන්සේමයි මාගේ ගුරුවරයා ඔබ වහන්සේමයි මගේ මාර්ගෝපදේශකයා මම ඔබ වහන්සේගේ ශ්‍රාවකයා කියලා කියන්න ගත්තා. එතකොට අර මිනිස්සු බලනවා දෙයියනේ මේ ගෝලයා මෙහෙම නම් ගුරුන් වහන්සේ කොහොමද ගුරුවරයා කොහොමද ශාස්ත්‍රුන් වහන්සේ කොහොමද කියලා අන්න ඒ වෙලේ තමයි බුදුරජාණන් වහන්සේ කෙරේ ශක්තිය පිටන්නේ. ඒ වගේ ඉතින් එතනදී බුදුරජාණන් වහන්සේ නෑ ඔව් ගිහියා යා. ඒ ගම්මුලා දැන්. ඔව් ගාමනේ දාරින් තමයි. 80000ක් ඇවිල්ලා තියෙනවා. සූත්‍රයේ තියෙන 80000ක් ආව කියලා. ගම් 80000ක් තිබ්බන්නේ. බිම්බිසාර රජුන්ට. ඒකේ මුලා දැන් ටික. ඉතින් ඒ නිසා මේ ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ හැමදේම ඔක්කොම තමයි පූජනීයයි ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේ සාසුන් වහන්සේ නිසා. යන්න අමාරුයි. ඕක තමයි තුනක් අත්තක් කිව්වේ. බුදුරජාණන් වහන්සේ කිව්වේ ධර්මයේ ඇත්තක් තියෙනවා. ඊයොත් නම් ඕක සැපක් තියෙනවා. නමුත් යන්න නම් අමාරු දෙයක් කියලා කිව්වා. එයා කියන්නේ හරි විවේචනාත්මක ස්වභාවය. ශ්‍රද්ධාවෙන් නෙමෙයි කියන්නේ බුදුරජාණන් වහන්සේ විවේචනය කරනවා. එහෙම කියනවා. ඔව් තුනක් අත්තක් බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකෙක් මේක කාලේ. බුදුරජාණන් වහන්සේත් එක්කම තුනක් අත්තේ යනවා. ඊළඟ යනකොට මේ බලුවුත රකින්න කෙනෙක් ඉන්නවා. මේ නිකන්ටගේ හෙළු දැල්ලෙන් ඉන්නේ. මේ දිවෙන් තමයි කෑම කන්නේ බිම läගලා. මේක කල්පනා කරනවා මෙයා තමයි නියම රහතන් වහන්සේ. මේ අපේ අය රහතන් වහන්සේලා නෙමෙයි කියලා මෙයා කල්පනා කරනවා. මෙයා මේ විදිහ අතහැරීමක් තියෙන්නේ මෙයාමයි නියම රහතන් වහන්සේ කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ හිත පේනවා. හිත පේලා බුදුරජාණන් වහන්සේ අහනවා සංසාරේ ඔබ මේ වගේ දෙයක් හිතුවා නේද කියලා. ඔව් කියනවා. ඊට පස්සේ ආයිමත් තවත් කෙනෙක් ඒ විදිහටම දැකලා එයාත් මොනවා හරි ආහාර ගන්න නැති නිගණ්ඨ જાතිය කෙනෙක්. එයාත් මේ එහෙම හිතනවා. තව දවසක. බුදුරජාණන් වහන්සේ ඒකත් අහනවා. ඔබ මෙහෙම හිතුවා නේද කියලා. ඔව්. සුවංකති කියන ඔබ මං හිතුවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේම කියනවා දැන් ඔබ රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතුවේ. තව දවස් 7කින් ওই මනුස්සයා මැරෙනවා. තේරෙනවද? ওই මනුස්සයා මැරෙන්නේ මොකද්ද රෝගයක් ඇදිලා. ඒ කියන්නේ ආහාර වැඩි වීමේ මොකක් හරි රෝගයක්. ඇදිලා මෙන්න මේ මනුස්සයා මැරිලා මෙන්න මේ නිරේටයි යන්නේ. තේරෙනවද? ඒ නිසා මෙයා මැරිලා මලාට පස්සේ මෙයාගේ වල ළඟට ගිහිල්ලා අහන්න කියනවා ඔබ කොහෙද ඉන්නේ කියලා. එතකොට එයා කතා කරලා කියයි කියලා. දැන් මෙහෙම කිව්වම තුනක් අත්ත කොච්චරනම් පහත් මිනිස්සෙක්ද කියලා බලන්නේ. ගිහිල්ලා අර මිනිස්සයාට හොරෙන් කියනවා බුදුරජාණන් වහන්සේ කිව්වා ඔබ දවස් 7කින් මැරෙනවා කියලා. ඒ නිසා ඔබ වැඩි එහෙම කෑම කන්න එපා කියනවා. තේරෙනවද? පරිස්සම් වෙලා මැරෙන්නේ නැතුව කොහොම හරි ඉන්න කියනවා. අරක හරියටම 7 දවසෙන් මැරෙනවා. මැරලා දැන් තුනක් අත්ත ගිහිල්ලා වල ළඟට ගිහිල්ලා අහන ඔබ කොහෙද කියලා. මේක කියනවා මොකද්ද නිරේ මම මෙතන මේ නිරේ ඉන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වේ තැනම කියනවා. ඉතින් ඒ වගේ දරුවෝ අවසානයේ තුනක් අත්ත නිරේට තමයි යන්නේ. ඔය ලිච්ඡවි කුමාරී තුනක් අත්ත කියන්නේ. මේ අවසානයේ බුදුරජාණන් වහන්සේගේම මේ සද්ධායෙන් පිරිහිලා පල්ලෙහාට යන උපස්ථායක කියලා. ඔව්.
ඒක තමයි බලනව කියන අවාසනාව කියන එක තමයි. අදක්ෂභාවය. ඒ වෙලාවේ ගැලවෙන්න බැරි නම් ඉතින් තව කවදා ගැලවෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ උපස්ථායකයෙක් වෙලා ගැලවෙන්න බැරි නම් මොන කවදා ගැලවෙන්නේ නේ? පාත්‍රේ පාර කියලා ගියත් තියනද? නෑ පාත්‍රේ පාර තියලා ඉන්නේ වෙන කෙනෙක්. අම්මන්සේ නම් මේ පාරේ කුටි කාරයි මම. ඒක උපස්ථායක කුටි කාරයි උනාගේ තනියෙන් යද්දි එකගෙන යන්නේ. ඔය වගේ මම හිතන්නේ. ඔකේ. ඒ කාලෙත් අවබෝධ කිරීමේ විවිධත්වය තිබුණා නේද සමාජ සාමූහික. ඉන්ද්‍රිය ධර්මයන්ගේ විවිධත්වය. එක එකනාගේ විවිධ 10 දිනක් දැක්කොත් බුදුරජාණන් වහන්සේ කිව්වෙම සූත්‍රය 10 දිනක් බැලුවොත් පුතේ 18කට තමයි ගන්න. තේරෙනවද? මොකද එයා ඒක ගන්නේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිච්ච ස්වභාවය මත. තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිමේ ස්වභාවය මත තමයි ආයේ සූත්‍රය තමන්ට ගලපගන්නේ. එහෙම එකක් තියෙනවා. නමුත් ඉතින් එයා ඒ කියන ධර්මේ හරි. මොකද එයාට තේරෙන්නේ එයා කියන්නේ. එයා බොරුවක් නෙමෙයි කියන්නේ. එයා බොරුවක් නෙමෙයි කියන්නේ. එයා දැන් අපි පන්සලේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වොත් එයා උන්වහන්සේලා උන්වහන්සේ කියන්නේ දැන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය දැකලා නිවන් දකින්න කියලානේ. නමුත් එයා දකින්නේ නැති. ඒ එයාට බැරිද කියන්න බෑ. ඒතකොට එයා එහාට යන්න එයා ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්න. ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙන එයාට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය බුදුරජාණන් වහන්සේ කිව්ව ආකාරයෙන් දැනෙන්නේ. එහෙම නැත්නම් එක සූත්‍රයක් 10 දෙනෙක් 10 ආකාරයකට ගන්න. නමුත් ඒ 10 දෙනාම වැරදි නැහැ. ඒගොල්ලන්ගේ දුර්වලතාවය ඉන්ද්‍රිය ධර්මයන්ගේ ප්‍රශ්නේ. ධර්මය හරියටම දැක්ක කෙනා තමයි සංසාරේ බය හරියටම දකින්නේ. එයා කියනවා මේ බුදුරජාණන් වහන්සේ කිව්වා වගේම පිස ගිනි ගත්තේ කේ ගිනි නිවන්නේ යම්සේ වේසෙන්නද මේකෙන් ගැලවිලා යන්නේ කියලා කියන්නේ. එයා ධර්මය හරියටම දකිනවා. ඒ සංසාර බය හරියටම දැක්කා. සංසාර බය දකින්නේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දියුණුභාවය, බල ධර්මයන්ගේ දියුණුභාවය හොඳටම වැඩිනවා. ඉන්ද්‍රිය ධර්මයන් ඉක්මවා ගිහිල්ලා. ඒකෝට සංසාරේ ධර්මයේ ඉන්ද්‍රිය ධර්ම සංසාරයේ මේ දේශනාවකදී කියලා දෙනවා. ඉන්ද්‍රිය ධර්ම සම්පූර්ණයෙන් සෝවාන් වෙච්ච තැන කියලා. ඒ ඉන්නවා කෙනෙක් ඉන්ද්‍රිය ධර්ම දැන් වෙනම පිළිගන්න දැන් සද්ධාවසාරි ධම්මාසාරි ස්වභාවයන්නේ. නේද ඉන්ද්‍රිය ධර්ම සෝවාන් වුණා කියන්නේ පුතේ එයාගේ ඉන්ද්‍රිය ධර්මයන් පරිපූර්ණයි. තේරෙනවද? සෝවාන් වෙච්ච තැන ඉඳන් එයා තුළ වැඩෙන බල ධර්මයන්. තේරෙනවද? බල ධර්මයන් හැටියට වැඩෙන්නේ සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. නමුත් දැන් එයාගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩි ඉවරයි. තේරෙනවද? එයා අන්න හැරෙන්නේ නැහැ. දැන් මේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් හැටියට බල ධර්මයන් පරිපූර්ණ වෙන රහත් භාවයට පත් වෙච්ච වෙලාව. තේරෙනවද? ඒකෝ දැන් සද්ධානුසාරී ධම්මානුසාරී කියන කෙනා තුළ ඉන්ද්‍රිය ධර්මයන් වැඩින කෙනෙක් යා. ප්‍රඥාව කවදාත් වැඩෙන්න පුළුවන්ද සද්ධාවෙන්? මේ පහක් නෙමෙයි. පහ මෙහෙමනේ තියෙන්නේ. දැන් මේ සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. මේ පහ එක එකනාගේ මේ ඇඟිලි වගේ තියෙන්නේ. මේ ඇඟිලි එක වගේ නෑනේ. එකක් යටයි එකක් උඩයි එහෙමයි තියෙන්නේ. මේ පහ සම වෙන්න ඕනේ. තේරෙනවද? මේ පහ සමබර වෙන වෙලාවේ තමයි යා සෝවාන් ඵලයටපත් වෙන්නේ. සමබර වෙනවා කියන්නේ සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා දැන් සමබර වෙනවා. තේරෙනවද? දැන් මෙතනදී මේ හැම වෙලාවෙම මේ පැත්තේ තියෙනවා සද්ධාව, මේ පැත්තේ තියෙනවා වීර්යය. තේරෙනවද? මේ පැත්තේ තියෙනවා ප්‍රඥාව, මේ පැත්තේ තියෙනවා සමාධිය. මේ මැද්දේ තමයි සතිය සහ සීය තියෙන්නේ. සතිය සහ සීය විසින් මේ දෙක බැලන්ස් කරගන්න. තේරෙනවද? සමහරු පින්කම් කර කර දුවනවා සද්ධාව පැත්තේ. නමුත් ප්‍රඥාව නැහැ. 84000 මල් පින්කම් කියනවා, 84000 පහන් පින්කම් කියනවා. ඔය මහා රටේ ලෝකේ නම් සද්ධාව තියෙනවා. ප්‍රඥාව ඒ කියන්නේ දැන් මේක මෙහෙම බර වෙලා තියෙනවා. තේරෙනවද? බර වෙලා. නමුත් මේක මේ සතිය සීය විතින් සතියයි සීයේ විතින් මේක සමබර කරගන්නවා. තේරෙනවද? සමබර කරගත්ත තැන තමයි යා සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා. ඉන්ද්‍රිය සම්පූර්ණ. ඔව්. ඉන්ද්‍රිය ධර්මයන් එයාගේ වැටලා සම්පූර්ණ. ඔව්. එතකන් එයා ධම්මානුසාරී සද්ධානුසාරී තැන ඉන්නවා. ඉතින් පල්ලෙහා ඉන්න පු탁ජන කියන මිනිස්සයා. එයාගේ ඉන්ද්‍රිය පිටලාම නැති මට. එයාගේ ඉන්ද්‍රිය පියාගේ පානන්තරී පාප කර්ම අම්මා තාත්තා මැරෙන්න පුළුවන්, රහතුන් මරන්න පුළුවන්, බුදුරජාණන් වහන්සේගේ ලේ හෙල්ලෙන්න පුළුවන්, ඒ කාරණා කරන්න පුළුවන් එයා. පු탁ජන. අතිරුවන් සරණ ගිය කෙනෙක් ගැන ඉන්ද්‍රිය ගැන කතාවක්. ඔව්. මෙහා කතාවක් ඉන්ද්‍රිය කතාවක්. නෑ.
සතිය සිහියෙන් තමයි ඒක දෙපැත්ත මේවා කරගන්නේ. හරි මොකද්ද වැරද්ද මොකද්ද කලිය යුත්තේ මොකද්ද නොකලිය යුත්තේ මොකද්ද කියලා මේ තමන් හිතමින් තමයි සතිය සිහිය මැද්දේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන එක. ඒකෙන් අර දෙක සම්බර කරගන්න. කොයි දේ කළත් පින්කමක් කළත් ඒක ප්‍රඥාව වැඩෙන ආකාරයෙන් අනිත්‍ය සංඥා වැඩෙන ආකාරයෙන් කරනවා. ඒ විදිහට කරන්නේ. අංගක් ඇයි දැන් අපි දැන් කොච්චර බණ කිව්වත් මං කියන්නේ අපි බණ අහනවා කියලා එයාගේ ඒ සසර බිය ඇති කරනවා. දැන් සසර බිය ඇති කරගත්ත ගමන් දුවනවා හතර වටේ. දැන් දන් දෙන්න දුවනවා. පන්සල් හදන්න දුවනවා. ආරාම හදන්න දුවනවා. නේ? ඒක දැන් ප්‍රඥාව පැත්තට මේ වඩව ගත්තා. නේද? ප්‍රඥාව පැත්ත නෙමෙයි දැන් මගේ මෙහෙට වෙන හුඟක් අයගෙන් ඕක තමයි මම මේ දැකලා තින්නේ ඔක්කොම එහෙමයි. අපි සංසාරේ බය හිතින්න බන කියනවා. කිව්ව ගමන් දුවනවා පන්සල් හදන්නයි ආරණ්‍ය හදන්නයි දන් දෙන්නයි ඔහේ දෙන්නේ නැහැ. ඒක ප්‍රඥාව පැත්ත දැන් වඩාගන්නේ නැහැ. මොකදයි සතියේ තියෙන්නේ කල්පනා කළේ නැහැ. කල්පනා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධාව කුමක් සඳහාද උපයෝගී කරගන්නේ කියලා ශ්‍රද්ධා කරලා කල්පනා කළේ නැහැ. ඔව් නේ. දුවනවා. දැන් දිව්වට පස්සේ ඉතින් ඊට පස්සේ ආයිම සංසාර බය නැතු යනවා. මම පින්කම් කරා දැන් හරි කියලා හිතෙනවනේ. ඒ පින්කම් කරා කියලා හරි නෑ. ඒකත් ඉතින් සතියේ සිය නැතිකමනේ. මොකද්ද විකල්පේ මොකද්ද කියන එක තේරුම් ගන්නෑ. ඒ හිත කියන පස්සේ දුවනවා ඉතින්. ඒ නිසා මේ ධර්ම මාර්ගයේ යන කෙනා දරුවෝ අපි දකින්න යා නැවතිච්ච කෙනෙක්. තේරෙනවද? එයා දුවන්න බෑ. දුවන්න බෑ. අය නව දුවනවා කියන්නේ සංස්කාර. සංස්කාර. කුසල් හරි අකුසල් දෙකම දෙකම ඉතින් දුක තමයි. අපි දකින්නේ දෙකම සැපයි කියලා. ඒක සැප වුණත් ඒක විපාක දීලා අනිත්‍ය වෙනවා. මහා අප්‍රමාණ වූ කල්ප ගණන් අබුද්ධෝත්පාද කාලේ එනවා ඉස්සරහට. ඒවැය කවුරුත් අනාතයි. සෝවාන් වෙලා හිටියේ නැත්තම්. සෝවාන් වුණ දෙවිවරුත් අනාතයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා නම් මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ කල්ප විනාශයක් වෙලා මේ මොකද්ද මේ මොනවාද මහා මේරුව ගිනි ගන්නවා යොදුන් 84000 දිව්‍ය තලත් වල යට වෙනවා මේවට කියලා කියනවා නම් ඉතින් දෙයියෝ ගැන අහලා වැඩක් නැහැ නේද? සෝවාන් නොවි දෙවියෝ ගැන අහලා වැඩක් නැහැ. ඉතින් එහෙමත් කියද්දි ඒක වෙන්නේ මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පස්සේනේ. ඉන් පස්සේ පුතේ කල්ප ගානක බුදුරජාණන් වහන්සේලා නැති ශුන්‍ය කාලවන් එන්නේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පිරිනවන් පෑවට පස්සේ එන ඉතින් සුගතිය වර්ණනා කළා වැඩක් නැහැ නේ. එන ඉතින් දුවල වැඩක් නැහැ. නැවතිලා මේ දුවන්න කියන හිත ගැන හිතන්නයි ඉතින් නේද? දුවන කෙනා තුල අපි දකින්නේම අනේ මේ කිව්වේ දෙයක් ගත්තේ නැහැ කියන කතාවම තමයි. වෙන දෙයක් නම් අපි දකින්නේ නැහැ. මොකද මේක දැක්ක කෙනා ධර්මයේ දැක්කාය කියලා කියන්නේ කෙනා එයා නැවතිච්ච කෙනෙක්. එයා ඉන්න දුවන්නේ යන්නේ නැහැ. එයා පින්කම් නොකර ඉන්නේ නැහැ. පින්කම් කරනවා. ඒවා කරනවා. නමුත් මේ හැම දෙයක් තුළම එයාගේ විනයක් තියෙනවා. ප්‍රඥාව පැත්ත පේනවා අපිට. කොසල් මේ අසිරිසි දානෙත් මේ මාලිකාව ගිහිල්ලා නිරේත නම් වැටෙන්නේ තිරසන් යෝනියට නම් වැටෙන්නේ නේද? ඔව් සතියක් තිරසන් යෝනියේ නේ. අසිරිසි දානෙ දුන්නේ. මේ ලෝකේ සාසනයට එක්කනයි අසිරිසි දානෙ දෙන්නෙක් වෙන්නේ. ඒ දුන්නේ මල්ලිකා දේවිය. එයාත් මැරලා පණුකුලේ ඉපදෙන්නේ මරණ වෙලාවේ අර මේ කාමයේ වර්ධව හැසිරීමේ චිත්තයක් සකස් වෙලා. ඉතින් බලන්නකෝ ඉතින් මොකද්ද? ධර්මාශෝක රජතුමා මැරලා ගිහිල්ලා 84000ක් වේර විහාර කළා පිඹුරු කුලයක උපදින්නේ. ඉතින් එහෙමනම් මේ සංසාර බය ඒව තමයි ප්‍රඥාව පැත්ත වඩාගත්තේ. ඉන්ද්‍රිය ධර්මයන් දියුනේ නැහැ ඒගොල්ලන්. සෝවන් වෙලා හිටියේ නැහැ. ඔව්. ඉන්ද්‍රිය ධර්ම නැහැ. ඉන්ද්‍රිය ධර්ම දියුණු මේ ප්‍රඥාව පැත්තක් වැඩි උනේ නැහැ. ඔය සද්ධානුසාරී ධම්මානුසාරී කෙනා සෝවන් වෙනවා කියලා එහෙම. සද්ධානුසාරී ධම්මානුසාරී කෙනා කවදා හරි සෝවන් වෙනවා. එයා හැරෙන්නේ නැහැ කියලා කියනවා බුදුන්. නමුත් එයාට මේ මිත්‍යා දෘෂ්ටික ආශ්‍රය. තේරුණාද? පංච නීවරණ වැඩි වුණොත් එයා හැරෙනවා කියලා කියනවා. පිරිහෙනවා. ඔව් දැන් අපි කියමු දැන් මහත්ය සද්ධානුසාරී කියන ඉන්නවා කියලා. නමුත් මහත්ය හෙට රැකියාවකට යනවා මේ සෞදියට හරි ඔය ඉරානෙට හරි ඇමරිකාවට හරි. දැන් කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් තියනවද? නැහැ. ධර්මයක් ඇහෙනවද? ඔබ පිරිහෙන. සතර පාඩ. ඔව්. පිරිහෙන. ඒ සද්ධානුසාරී ධම්මානුසාරී කියන තැන ස්ථිර නෑ. බුදුරජාණන් වහන්සේ කියන අර කාරණා දෙක නිසා පිරිහෙන්න පුළුවන්. හැරෙන්නේ නැහැ කියලා කියනවා බුදුරජාණන් වහන්සේ. හැරෙන්නේ නැතුණත් බුදුරජාණන් වහන්සේ ආයිමත් තැනක කියනවා මේ කාරණා දෙක නිසා හැරෙන්න පුළුවන් කියලා. සානංග කොසල් රජතුමා මේ
නිවන් දැක්කද නෑ එයා සෝවාන් වෙච්ච උනේ නෑ. ඔය බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය කිසිම රජ කෙනෙක් සෝවාන් වුණේ නෑ පුතේ බිම්බිසාර රජු. බිම්බිසාර රජුතර වයෝවෘද්ධ නිසා ඒ ධර්මයේ පිටපන්ති ඉස්සරහට ගිහිල්ලා යන්නේ නැහැ. නමුත් ඔය කවුරුත් ඔය පසේනාදී කොසල් රජතුමා අජාසත්තල කවුරුවත් සෝවාන් නෑ. සෝවාන් වුණේ නෑ. ඒගොල්ලෝ මාන්නේ නෙවෙයි මාන්නේ තියෙන තැන සෝවාන් වෙන්නේ නෑ. ඒගොල්ලෝ රජකම විසින් මේගොල්ලන්ට මාන්නය සකස් කරලා දෙනවා. ඔය තනතුරු රජකම් ඔය නිලතල ඔය ආමුදාවල ඉන්න අය කියන නිලයන් ඉහළ නිලයන් එක්කම ඒ නිලයන් එක්කම ඒගොල්ලන්ගේ වගකීම් එක්කම ඒගොල්ලන්ට එන දෙයක් තමයි මාන්නය කියන කාරණේ. මොකද එයා මේ මාන්නය සකස් කරගන්න ඕනේ නැත්තම් නිලය තුල ඉන්න බෑ. ඒක කරුම ඒවා. මාන්නය සකස් කරගන්න ඕනේ මගේ මේ නිලය මේකට ගැළපෙන ආකාරයෙන් මං ඉන්න ඕනේ කියලා. ඒතකොට මේ නිලයත් එක්ක නිලය නිසා සකස් කරගන්නා වූ මාන්නයත් එක්කම ළඟට එන දේ මොකද්ද? ව්‍යාපාදේ. කේන්තිය. ගරුණ කරොත් තරහ. ඔව් කේන්තිය. ඔය දෙකේ කොක බැඳිලා තියෙන්නේ. බැඳිලායි බුදුරණන් ඒකයි කියන්නේ ඕවට කියලා කවදාකවත් ගැලවෙන්න බෑ කියලා. ඒක බැඳිලා තියෙන්නේ වෙන් කරන්න බෑ. දැන් නිලයක් ලැබුණා කියලා එයා ඔක්කොමට ඔළුව පහත් කරන් ඉන්න කිව්වොත් අර මිනිහා ගහනවා ඒ මිනිහාට. ඒක වෙන්න බෑ. දැන් නිලයත් එක්කම එයා මාන්නය සකස් කරගන්න ඕනේ. ඒ මාන්නයත් එක්කම ඊට පස්සේ අන්‍යයාගේ ආත්ම කරුත්ව විසයා කේන්ති ගන්න වෙනවා. ඒ ඕවා හරි බරපතලයි. ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින්. ඒක තමයි ලෝකේ කියන්නේ. ඒ අදින් ගත්තොත් හරිම සාධාරණයි. මොකද ලෝකේ කොතනකවත් අසාධාරණයක් නැහැ. හරි. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්ව කොතනකවත් මෙතන සැපයක් නැහැ කියලා ඔක්කොම දාලා යන්නේ ඒකයි. කොතනකවත් සැපයක් නැහැ මෙතන කොතනින් ගියා කිර වෙනවායි කියලා දාලා යන්නේ. ඒ හැමෝම ওই දාලා ගියේ ඒකයි. ඒකෙන් සියුම්ම දකින්න ඕනේ තමයි. ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන ආකාරයෙන් ඕවා මෙනෙහි කරමින් දකින්න ඕනේ. අනිත්‍ය සංඥා වඩනවා කියන්නේ ඒකයිනේ. ඔව්. අනිත්‍ය සංඥා වඩනවා කියන්නේ මේ ඒවැ අනිත්‍යභාවය දකින්න අතීත වර්තමාන අනාගත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන්නේ අතීතයේ හිටියා වූ රූප අරගෙන ඒවා විඳ දැන් අතීතයේ ජනාධිපතිතුරු කී දෙනෙක් හිටියද අපේ රටේ ඒවා මොනතරම්නම් ශාස්ත්‍රීය භාවයෙන් හිටියේ නේද මොනතරම් උදාන වාක්‍ය කියවල මට කරන්න බැරි මේ දේ විතරයි කියපු ආම්දුරු ඉන්න මේ ජනාධිපතිතුරු හිටියන්නේ නමුත් ඒ අය අද කොහෙද ඇත්තේ මම දන්නේ තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව කියන කාරණාත් හරියට මම නම් දකින්න සකස් කරගත්තා කියලා මොකද ඔක්කොම අන්නේ සීල උතර දුන්න බැඳිලා හිටියේ නේ ඔය කට්ටන්ඩි කරනුයි toy lui අරවයි මේවයි ඉන්දියාවේ සාමිලයි නේද ඔය ඉතින් ඔක්කොම එහෙම තමයි පුතේ මොකද එහෙම නැතුව බෑ ඒගොල්ලන්ගේ වැරද්දක් නෙමෙයි ඉතින් අතන බලය තුල ඉන්න බෑ මේ රැකගන්නේ දේවල් කරන්නේ එහෙම නැතුව බෑ ඒකයි කියන්නේ බුදුරජාණන් වහන්සේ ඕවට යන්න එපා කියලා එහෙනම් ඉතින් බුදුරජාණන් වහන්සේ රක්විති රජ වෙනවානේ කිසි ප්‍රශ්නයක් නැහැ නේද එහෙනම් ඔය මේ උපතිස්සලා කෝලිතලා ගිහිල්ලා ඔය බමුණු පවුල් වල නායකයෝ වෙලා ඔය ගම් නායකයෝ වෙලා ඉන්නවන්නේ ඉතින් ඒවට ගියොත් ඔය ඉවරයි. ඒක ඒගොල්ලන්ගේ වැරද්දක් නැහැ. ඒගොල්ලන්ගේ වැරද්දක් නැහැ. එහෙනම් අපි ජීවිතය තුල යනවානේ ඉතින් ඉස්සරහටනේ. අපිට තේරුණා ඒවා මේ දුකමයි කියලා. කොතනකවත් මේ සැපක් නැහැ කියලා සාමාන්‍යයෙන් දැන් සාසන ඉතිහාසය දිහා බලනකොට මේ දසරාජ ධර්මයෙන් රාජ්‍ය කරපු පාලකයන් දෙන්නද? ඉන්නවා. ඒකට නියම අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේ මාත්‍ය කී පාරක් ශක්තිද රජලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ශක්තිද රජකම හැම වෙලාවෙම භාවිතා කළේ බුද්ධත්වයේ උදෙසාමයි. පාරමී ධර්මයන් උදෙසාමයි. ඒගොල්ලෝ කවදාකවත් අවසානයේ මරණකම් ඉඳලා නැහැ බෝධිසත්වයෝ. නරකෙස පහළ වෙනකොට නරකෙස දකින්නකොට ඉදිනුකෙස දකින්නකොට රාජ්‍යයත් හැරලා යනවා. ඒ දසරාජ ධර්මයෙන් රාජ්‍ය කරපු ශක්තිද රජවරු කවදාකවත් පල්ලෙහාට යන්නේ නැහැ මම. ශක්තිද රජවරු සාමාන්‍ය රජවරු. එහෙම රජවරු ඉන්නේ නැති. මම නම් ඒ ගැන නම් දන්නේ නැහැ. දසරාජ ධර්මයෙන් රජවරු මකා සෝවාන් කෙනෙක්. බිම්බිසාර රජු සෝවාන් කෙනෙක්. ඒ බුදුරජාණන් වහන්සේගේ ඇසුර නිසා, කල්යාණ මිත්‍ර ඇසුර නිසා මා බිම්බිසාර රජු සෝවාන් වුණා. අනිත් අය කෙනෙක් නෑ අනිත් අයට වෙන්න බැරි වුණා. අර මහාදේව රජතුමානේ. ඔය ඒ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව පරම්පරාව. ඔව්. බුදුරජාණන් බෝධිසත්වෝ කවදාකවත් ඒ නිරගත් නිරයට ගියේ නෑ පාළ වෙලා. එයා හැමදාම සාජ්‍ය දන් දීලාම තමයි යන්නේ. සමහර බුද්ධ කාලවල සංසබෝධිසත්වෝ ශක්තිද රජ ශාසනයට පූජා කරලා මේ පැවිදිලා ඒ ශාසනයට කටයුතු කරගෙන ඔව් තපස් රකින්න යනවා. ආයෙත් වෙන දේවල් නෙමෙයි දාලාම යනවා. නෙක්කම් මේ පුරු. ඔව්. අතහැරීම නෙක්කම් පාරමිතාව. කියනවා බුදුරජාණන් වහන්සේ සූත්‍රවල මං අහවල් ශක්තිති රජ කාලේ මගේ බිරිඳ 84000 අවුරුදු 84000ක් මං ආයුෂ වින්දා.
මට 84000ක් ගම් තිබුණා. මට 84000 බිරින්දෑවරු හිටියා. මට 84000ක් මේ හස්තීන් හිටියා. 84000ක් අජානීය අස්සයෝ හිටියා. 84000ක් කුමාරිකාවෝ හිටියා. මම යම් ගමකටද ගියා නම් ඒ ගම තමයි එදාට රාජ්‍ය. නේද? මේසා දේවල් තිබ්බත් මට පුත්තු 1000ක් හිටියා. මුළු දස දිශාවම මගේ යටතේ තිබ්බේ. මට සතුරෙක් කියලා කෙනෙක් හිටියේ නෑ. නමුත් මේසා දේවල් තිබ්බත් ආනන්ද මේ සියල්ලම අනිත්‍යයි කියලා කිව්වා. ඒක ඉතින් ඇත්ත නෙමෙයි. ඒ අද සක්විති රාජ්‍යයක් කියලා දෙයක් අද ලෝකේ නෑ නෙමෙයි. කායිම සක්විති රාජ්‍යයක් පහළ වෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට තමයි එයාගේ තාත්තත් එක්ක. ඒ නිසා දැන් ඉතින් ආයිමත් 80 කාලයක් හිතන්නත් බෑ. මේ චක්‍රවර්ති රජතුමයි සක්විති රජතුමයි දෙන්නම එකයිද කොහොමද? පුතේ ඒක නම් මන් දන්නේ නැහැ පුතේ. චක්‍රවර්ති කියන්නේ සක්විති රජටම වෙන්නේ නැති මන් දන්නේ ඒක. අර මොකද්ද? කෝලහාල තුනක් වෙනවනේ අර බුද්ධ කෝලහාලය කියලා. අර ඒ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ ඉස්සෙල්ලා. ඔය එතකොට අර කල්ප කෝලහාලයේ එතකොට චක්‍රවර්ති කෝලහාලය කියන එකකුත් තියෙනවලු. මම දන්නේ නැහැ. ඒ කියන්නේ සක්විති රජ කෙනෙක් පහළ වෙනවා කියලා. ඔව්. වෙන්නේ නැති. එයාට අදාළ සියලු මේ සැප සම්පත් එක්කම ඒ කාලේ වෙනකොට එනවා. පහළ වෙන්නේ නැහැ. අවුරුදු 84000ක ආයුෂ තියෙන්න ඕනේ. ඒවා පිනම තමයි. පිනේ ආ සංස්කාරයන්ගේ බලවත් භාවය. අවසානයේ අනිත්‍ය වෙනවා. ඔව් අවසානයේ අනිත්‍ය වෙනවා. ඒ පින විපාක දෙන අනිත්‍ය වෙනවා. ඒ පින කියන දේ ඒ තරම්ම බලවත්. එච්චර දුර අපිව අරන් යනවා. එච්චර දුර අරන් ගිහිල්ලා ඒ වගේම අපි ආපස්සට ගිහිල්ලා පල්ලෙහාට තල්ලු කරලා. ඒක බුදුරජාණන් වහන්සේ කෙනෙක්ව තමයි දැක්කේ. වෙන කවුරුත් දකින්න බෑ. බුදුරජාණන් වහන්සේ දැක්ක දේ තමයි ඉතින් අපිට බොහොම සරල කරලා කියලා තියෙන්නේ. ඉතින් ඔය පැත්තම අනිත්‍ය සංඥා වඩන්නේ. තේරෙනවද? ඉතින් ඔය රූප දැක්කොත් කොහේ හරි ඔය අපි ඇලෙන්නේ ඔය ලෝකෙටනේ නේද? සල්ලි තියෙන කෙනෙක් දැක්කම රූපයක් දෙන කෙනෙක් දැක්කම ලස්සන කෙනෙක් දැක්කම නේද? ඉතින් ඔය අනිත්‍ය සංඥාවට ඩග්ගාලේම ගන්න ඕනේ. එහෙම නැතුව හරියන්නේ නැහැ. විවේකයේ ඉන්න ගමන් අපි ඒකේ අනිත්‍යභාවය හිතන්න ඕනේ. අනේ සක්විති රජු වුණත් ඒක අනිත්‍යයි නේද? රටේ ජනාධිපති වුණත් වැටෙන්නේ ඊට නේද? දැන් කොච්චර ලස්සන රූපයක් අයිති කරගන්න යන මොහොතේ පටන් මම නිරේත නේද යන්නේ. එහෙනම් නිකන් ප්‍රශ්නම ගැටලුම නේද? ඒකෝට ඒවා කළාම ඒවෙන් අනිත්‍ය සංඥා සකස් වෙනවා. ඒවා ඒක අනිත්‍ය බව බලන්නේ ඉතින්. දකින්න හැම දෙයකම. අර සත්‍ය සුමිකම් සූත්‍රය හරියන්නේ. මොකද? ඊගොල්ලන්ටත් පාන්නේ. එහෙම. කල්ප විනාශය. ඒවයි ඉතින් ඉරවල් හත පායන කීයකට මහත් වෙලා අහුවිලා තියෙනවද අපි මහත්යෝ? එවැනි කල්ප විනාශ දහස් ගානකට අපි අහුවිලා තියෙනවා. නමුත් අපි දන්නේ අපි ගිය ජීවිතය ගැන දන්නේ නැත්නම් ඉතින් ආයෙත් කල්ප විනාශ ගැන දන්නේ කොහොමද? සමහරවිට මේ ජීවිතේ පිටපස්ස මතක නැහැ. මේ ජීවිතේ පුංචි කා මතක මේ ඒක තමයි කියන්නේ. අනුභව අපිට මතක නැහැ. ඒකනේ. මේ ඒකම මාත්‍යෝ මේ ඒව මතක් කරගන්න හැම වෙලාවෙම මේවල පිච්චු නායි කියන කාරණේ හිතන්න වෙනවා. ඒ වයිදී ගැටිලා නිරේට තමයි යන්නේ. ඔව්. ඔව්. එහෙනම් හිතන්න මොනතරම් දුක් අන්දරාවක් අපි සංසාරයක් පුරා විඳින්න නැද්ද කියලා. සෝනිනාට ඇත්තටම ජීවිතේ පුරාවටම දුකම විඳිනවා. නමුත් ඒ අපි දුක කියලා එක හරියට ගන්න නැහැ. අපි සැප හොය තමයි දුක විඳින්නේ. ඒ සැපක් හොයනවා ඒ දුක අස්සෙනුත් සැප හොයනවා. ඒ හොයන නිසාම මේක අර විඩාවක් නැතුව දුවන්න උත්සාහ කරනවා. හැබැයි විඩා වෙනවා. ඒක හරියට දැක්කම විඩා වෙන බව තේරෙනවා. ඒක චතුරාර්ය සත්‍ය තමයි දකින්න ඕනේ පුතේ. ඒකයි කියන කාරණේ දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව සකස් වෙන්න. ඔය ශ්‍රද්ධාවේ ප්‍රශ්නයක් තියෙන වෙන කොතනකවත් ප්‍රශ්නයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියපු දේ තාම අපි 100% විශ්වාස කරන්නේ නැහැ. කිව්වා නම් චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ දුකයි කියලා කිව්වා. එහෙනම් මෙතන සැපක් තියෙන බෑ කියලා එයා දකිනවා. දැකලා ඉස්සරහට යනවා මාර්ගයට. මාර්ගය තුල යනවා කියන්නේ ඉතින් ආරෂ්ඨාංගික මාර්ගය තුල යනවා. කොහොමද යන්නේ ඉතින් මුලින්ම සීලය කරේ එයා පරිපූර්ණ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ආරෂ්ඨාංගික මාර්ගයේ අංග 3ක්ම සීලයට වෙන් කරලා තියෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා වායම්, සම්මා ආජීවෝ. ඒතර ඔය 3ක් වෙන් කරලා තියෙන සීලය තමයි මුල් වෙන්නේ. තේන සීලයමයි මුල් වෙන්නේ. ඒ නිසා ඉතින් ඒක දැක්කම අපි සංසාර බිය දැක්කම සීලය තෝර තමයි කිට්ටු වෙන්නේ. සීලෙන් තමයි මේක ශක්තිමත් කරලා අපි ඉස්සරහට අරින්නේ. සීලෙන් බැහැරව කොතනකවත් මෙතන ජයග්‍රහණයක් නැහැ.
සීලෙන් පැහැරව සමාධිය සකස් වෙන්නේ. සමාධිය දැන් ඔය බුද්ධ ශාසන කාලයක සාමාන්‍යයෙන් මිහි කෙනෙක් පැවිදි වෙන්නේ මේ අවසාන මේ ඵලය ලබන්නමනේ. ඒ කියන්නේ අරහත් භාවය ලබන්නමයි මේ පැවිදි වෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විනය තුල ඉන්න වර්තමානයේ මේ ස්වාමීන් වහන්සේලා ඒ දේවල් රකින්න දැන් අපි හිතනවා රකින්නවා කියලා. ඒ තුල ඒ කියන එක ඒ කියන්නේ රහත් ඵලය ලැබෙන්නේ නැති ස්වභාවයක් අපි දකිනවානේ. නේ මෙහෙමයි බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මම මේ දේශනා කළා වූ මාර්ගයේ භික්ෂුන් වහන්සේලා ගමන් කරන තාක්කල් මේ ලෝකේ රහතුන් වහන්සේලාගෙන් හිස් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ මාර්ගයේ පිළිබඳ වැරද්දක් නෙමෙයි තියෙන්නේ. තේරෙනවද? ඒ මාර්ගයේ පිළිනොපැදීමේ වැරද්ද. තේරෙනවද? ඉතින් කවුරුන්ගෝ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ තියෙන විනය සිල්පද කියන්නේ අපි මේ කතා කරන අට සිල් දස සිල් නෙමෙයි ස්වාමීන් වහන්සේගේ සීලය නේ. පාතිමෝක්ෂය කියන්නේ සිල්පද 227ක්. භික්ෂු පාතිමෝක්ෂය. භික්ෂුණී පාතිමෝක්ෂය සිල්පද 308ක්. එතකොට මේ සිල්පද 227ම අපේ මේ සීලය වෙනවා. තේරෙනවද? එතෙ මේ සිල්පද 227ක් ඔබලා මහත්යලාගේ තියෙන ආජීවට්ටමක සීලය නැත්නම් පංච සීලය. නමුත් අපිට සිල්පද 227ක් තමයි මේ සීලය මේ පරිපූර්ණ කරගන්න අපිට ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. ඉතින් ඒක පරිපූර්ණ කරගන්න අපි උත්සාහ නොගන්නවා නම් ඵලයන් පිළිබඳ හිතලා වැඩක් නැහැ. සීලය මුල් වෙන්නේ. මොකද සීලය තුලනේ අපිට සමාධිය සකස් කර දෙන්නේ. සාමාන්‍යයෙන් මුදල් අල්ලන්න පා කියලා බුදුහාමුදුරුවෝ ඔව් බුදුරජාණන් වහන්සේ අපිට විනයක් පනවලා තියෙන මුදල් පරිහරණය රන් රිදී මිල මුදල් ලේවම් වතු පිටි මුකුත් පරිහරණය කරන්න බෑ. ඒක විනය නීතියක්. එතකොට අපි දැන් බණක් කියලා පිළිකරකට මුදල් පූජා කිරීම වැරදක් නේ. වරදක් කියන්නේ ඉතින් කවදාකවත් ඕගලන්ට සංඝයා කරේ ශ්‍රද්ධාව සකස් කරගන්න බෑ. මොකද ඔබ සංඝයා කියලා නෙමෙයි පින්කම කරන්නේ. සංඝයා කියලා ඒ පින්කම කරනවා නම් ඔබේ ගාලි දෙලා තියෙන සාරිපුත්ත මහ රහතන් වහන්සේ. නේද? ඒක ඔබ සාංගික වෙන්න මේ අටපිරිකරත් එක්ක අන්ලොක් 10ක් තියෙනවා නම් ඉතින් ඔබේ සංඝයාට පූජා කළේ. සංඝයා කියන්නේ ඉතින් සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඒකනේ ඉතින් අද වර්තමානයේ මාර්ගඵලලාභින් අඩු. මොකද අර්ථවත් භාවයට යන්නේ නැහැ. ඉතින් ඒ කර්ම විපාක පිටේ. දැන් ස්වාමීන් වහන්සේලා ඉල්ලුවොත් කවුද? ඉතින් ස්වාමීන් වහන්සේලා ඉල්ලුවොත් ඉතින් මෙහෙමනේ පුතේ ඉල්ලුවා දැන් එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා 30 කියලා ආමුදුරනවා. උනාගේ රහත් වෙලා නැහැ. උනාගේ දවසක් කුටියක් හොයාගෙන යනවා වත් කාලෙට. යනකොට දැන් මේ කැලේ කුටියක් හම්බ වෙනවා. ගල් කුටියක්. ඉතින් මේ ගල් කුටියට ගිහිල්ලා උන්වහන්සේ මේ දැන් මේක සුද්ධ කරන් ඉන්නකොට මේ ගල් කුටියේ දෙවියෙක් ඉන්නවා. දැන් දෙවියා කැමති නැහැ මේ වැඩේට. දැන් දෙවියා මේ ස්වාමීන් වහන්සේ සිල්වත් නිසා දෙවියට දැන් කරන්න දෙයක්වත් නැහැ. දෙවිය දැන් අර කුටියෙන් එහා පැත්තේ ගහකට වෙලා බලන් ඉන්නවා කොහොම හරි මේක වෙලවන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නවා. හිතාගෙන ඉඳලා මුකුත් කරන්න බෑ හාමුදුරුවෝ සිල්වත්. දෙවියා ගිහිල්ලා අර ගමේ තියෙන ගේක ළමෙකුට වැහෙනවා. තේරුණාද? වැහිලා දැන් ළමයාට දැන් පිස්සු. හොඳේ? වැහිලා ළමයා කියනවා දැන් ඒ ගෙදරට තමයි හාමුදුරුවෝ පින්ඩපාතට යන්නේ. ළමයා කියනවා මේ වැහිලා දැන් අර දේවාරූඩේ අම්මට කියනවා මේ මම යන්නම්. ඒ කියන්නේ දැන් ආරෝඩේ ලයින් වැහිලා ඉන්න එකනා යන්නම්. හෙට හාමුදුරුවෝ දම බණට ආපුවාම හාමුදුරන්ට කියලා මේ ළමයාට ඔළුවට අත තියලා මතුරවන්න කියලා. තේරෙනවද? හාමුදුරන්ට කියලා ඔළුවට අත තියලා එතකොට අරන්ම කියනවා නෑ නෑ එහෙම කරන්න බෑ. මගේ ආර්යයන් වහන්සේලා ඒව කරන්නේ නැහැ. ඒක මිච්ඡා ජීවයක්. හාමුදුරන්ට මතුරන්න බෑ. තේරෙනවද? ඒ කියන්නේ මගේ ආර්යයන් වහන්සේලා එහෙම කරන්නේ මට ඒක කරන්න බෑ කියනවා. එහෙනම් ළමයා මැරෙයි කියනවා. අම්මා කියනවා ළමයා මැරුණත් කමන්නේ මම ඒක කරන්නේ නැහැ කියලා. දැන් දෙවියා කරගන්න දෙයක් නැහැ. දෙවියා ආයිමත් වැහෙනවා මේ ළමයට. දැන් ඇවිල්ලා වැහිලා ආයිමත් කියනවා හරි. එහෙනම් දැන් හෙට ආපුවාම හාමුදුරන්ට කියලා මේ ළමයාට බෙහෙතක් අහගන්න කියලා. අර අම්මා කියනවා නෑ නෑ මට ඒක කරන්නත් බෑ. හාමුදුරන්ට බෙහෙත් කියන්නේ බෑ. ඒක මිච්ඡා ජීව. මන් දන්නවා ඒක මට කරන්න බෑ. එහෙනම් ළමයා මැරෙයි. මැරුණත් කමන්නේ මට එපා කියනවා. ඊට පස්සේ මේ දෙවියා ආයිමත් ඇවිල්ලා වැහිලා කියනවා එහෙනම් උදේට හාමුදුරුවෝ ආවම කකුල් හොදන වතුර තියෙනවනේ. ඒ වතුර ටිකක් අරගෙන ළමයාට ඉහන්න කියලා. මම ඒක කරන්නම් කියනවා. දැන් ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ නේ අරවත් වෙන අර ප්‍රශ්නයක් නෑ. දැන් කොහමද උදේ හාමුදුරුවෝ එනවා. හාමුදුරුවෝ මේ මුකුත් දන්නේ නෑ. හාමුදුරුවෝ ඇවිල්ලා දැන් කකුල් හේදුවාම අර කකුල් හොදපු වතුරෙන් අර ළමයාට ගහනවා අර අම්මා. ඉතින් අම්මා ළමයාට තනිප වෙනවා. ළමයාට තනිප වෙලා දැන් හාමුදුරුවෝ දානිත් අයගෙන පිණුත් දීලා දැන් යනවා. හාමුදුරුවෝ මුකුත්ම දන්නේ නෑ. දැන් ළමයාට තනිපයි.
යනකොට දැන් කුටියට ඇතුල් වෙන්න යනකොට මර දෙවියන් ඉඳන් කියනවා වෙදෝ යන්න බෑ කුටියට කියලා. වෙදා කියලා කියන්නේ හාමුදුරුවෝ කියලා කියන්නේ. වෙදෝ යන්න බෑ කුටියට කියන. එතකොට හාමුදුරුවෝ බලන මේ මොකද කියලා. හාමුදුරුවෝ මොකුත් දන්නේ නැහැ නේ තාම. එයා අහනවා දෙවියන්ගෙන් ඇයි කියලා එහෙම කියන්නේ. ඔබ වෙදකම් කළානේ අර ගෙදෙට්ට ගිහිල්ලා අර ළමයාට කියලා. නෑ මම වෙදකම් කළේ නැහැ කියනවා. අයියෝ ඔබ වෙදකම් කළේ අර ඔබේ එයා කියනවා මට කරන්න දෙයක් නැහැ. මගේ කකුල හොදලා ගියේ වතුර ටිකෙන් ඒ ගෑනු කෙනා ඔළුවට ගැහුවා කියලා. මම මොනවා කරන්නද නේද? මම වෙදකම් කළේ නැහැ කියනවා. ඒතකොට දෙවියට කරගන්න දෙයක් නැහැ. නමුත් ඊට පස්සේ දෙවියා එයාගේ සීලය ගැනම හිතලා. තේරුණාද? දෙවියා නෙමෙයි හාමුදුරුවෝ ඒ පොතේ කියනවා එයා රහත් භාවයට පත් වෙනවා කියලා. එයාගේ සීලේ පිරිසිදු භාවය. ඒතකොට බලන්න අර අම්මා කරපු වැඩේ මොනතරම් දෙයක්ද කියලා නේ. අද කෙනෙක් කියයිද? දැන් මහත්යාගේ දරුවට අසනීප වුණොත් මහත්යාට කවුරු හරි කිව්වොත් හාමුදුරන්ට කියලා මතුරන්ට කියලා මහත්යා මම බෑ කිව්වොත් මොකද හිතන්නේ කියන්නේ මහත්යා. බලන්න ඒක තමයි පුතේ වැඩේ. තේරුණාද? එතන ඒ අම්මා සෝවාන් වෙච්ච අම්මා කෙනෙක්මයි. තේරුණාද? ඒ සෝවාන් වෙලා නැත්නම් ඒ අම්මට එහෙම කියන්න බෑ. ළමයා මරණක් කමන්නේ නැහැ කියන්නේ නැහැ. තේරෙනවද? එයා සෝවාන් වෙච්ච අම්මා කෙනෙක්මයි. සෝවාන් වෙච්ච අම්මා කෙනෙක්මයි. අන්න ඒකයි පුතේ අර වැරද. ඉල්ලුවායි කියන ප්‍රශ්නේ ඒ තමන්ගේ ශක්තිය. තමන් දෙන්න දන්න. તો දැන් ආම්දුරම් රුපියල් 500ක් ඉල්ලනවා. ඉල්ලුවාම මහත්තයා තර්ක කරන්නේ නැහැ. ආම්දුරන්ට විනය කියලා දෙන්නේ නැහැ. අනේ ස්වාමීන් වහන්සේ මට නම් ඒක කරන්න බෑ කියන්නේ. නමුත් බෑ කියලා හවසට රුපියල් 500කට වැඩි සීනි පාසලේකුයි තේකොළ පාසලේකුයි කියලා හාමුදුරන්ට දෙනවා. හාමුදුර තරහ වෙයිද? නෑ ඉතින් දණ්ඩ හාමුදුරුවෝ හිතන්න ගන්නවා මේකගෙන් මම 500ක් කිල්ලුව දුන්නේ නෑ. නමුත් 500කට වැඩි සීනි තේකොළයි ගෙනල්ලා දීලා තියෙනවා. නේද? එතන හාමුදුරුවෝ නිවැරදි වෙන්න පුළුවන්. නේ? එහෙම ඒක උපක්‍රමශීලී වෙන්න ඕන. තමන් ධර්මයේ දැනලා විනය දැකලා විනයානුකූල උපක්‍රමශීලී වෙන්න ඕන. එහෙම නැත්නම් ඉතින් ප්‍රශ්න වෙනවා හාමුදුරන්ටත් හරි ප්‍රශ්න වෙනවා. දැන් අපිටත් ගම් වලට ආවම ගොඩක් ප්‍රශ්න තියෙනවා. අපි බොහොම අමාරුවෙන් ඔක්කොම දෙක hina වෙලා යනවා. ඒ සතර අපායේ මිදුන කෙනෙක් බවට අපිපත් වෙනවා මේවා වැඩිම නිසා. තේරුණාද? ඒ නිසාම අපි දෙවියෙක් වෙන්නේ කොහොමද? මාර්ගඵලලාභී දෙවියෙක්. තේරුණාද? එතන දෙවියා පෙන්නලා බුදුරජාන් වහන්සේ අපිට අර උපක්‍රමශීලී වර ධර්මයේ වඩවනවා. ඉතින් ඔතනදී ওই මහා නාම ශාක්‍යය කියන ශාක්‍යය සෝවාන් වෙනවා. උතනයි සෝවාන් මාර්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මෙතන මේ ගොඩාක් දරුණු භාවනාවක් නැහැ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ කියපු මාර්ගය තුල ගමන් ගන්න. තෙරුවන් කරේ අතල සද්ධාම සකස් කරගන්න. සීලය ආරකාන්ත සීලයක් කරගන්න. හැකිතාක් දන් දෙන්න තෘෂ්ණාවෙන් තොරව දේවතානුස්සතිය වඩන්න. ඒක උතනනේ බුදුරජාණන් වහන්සේ මාර්ගය කියන්නේ. නමුත් අපි මේක පටලවගෙන අපි මාස ගණන් භාවනා කරන්න ඕනේ මෙහි එතනින් මාන්නු ගොඩ මාන්නේ සකස් කරගන්න. මම කළා මම දන්නවායි කියන තැන සකස් කරගන්න. තේරුණාද? ඒක හරි දරුණුයි. මොකද බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් ගිහි අයට කියලා නැහැ. ඒ පැවිදි අයගේ මාර්ගය ඒක. ඒතර ගිහි අයට යන්න තියෙන මාර්ගය මෙතනයි. නමුත් එතකොට දැන් අපි අතනදී මාන්නේ සකස් කරගත්තොත් මහත්යෝ ඊට පස්සේ ආ බුද්ධ පූජාව තියන්න යන්නෙත් නැහැ, මල් පූජා කරන්න යන්නෙත් නැහැ. මම දැන් ගොඩ කියලා හිතනවා. අර මුල අතන පල්ලෙහා. අර සමහර හාමුදුරන්ට වෙන අපරාධේ. තේන්න. මොකද තෙරුවන් කරේ ශ්‍රද්ධාව ඒගොල්ලෝ පිළිටන්නේ නැහැ. එතනින් තමයි යන්න ඕනේ. මුල තෙරුවන් කරේ ශ්‍රද්ධාව. තෙරුවන් කරේ ශ්‍රද්ධාව කියන සීමාව පසපසු නොවි මොනම තැනකටවත් අවබෝධයකින් යන්න බෑ. මෙතන ශ්‍රද්ධාවයි ඔසවලා තියන්නේ. නැත්තම් සමාධිය වැඩෙනවා. නමුත් සමාධිය වැඩෙද්දී යා තුල තියෙන අමූලිකා ශ්‍රද්ධාව. තේරුමක් නැහැ. ප්‍රඥාවක් කියන දෙයක් සකස් වෙන්නේ නැහැ. මේ පංච ඉන්ද්‍රියයන් කියන දේ හැම වෙලාවෙම අපි මේව සම කරන්න ඕනේ. තේරුණාද? සති වීර්ය මේ සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන මේ පහ මේ සමතනට ගේන්න ඕනේ. සෝවාන් ඵලය කියන්නේ මේක සමතනටපත් වුණා. ඒතර කෙනෙක් තුල ශ්‍රද්ධාව තියෙනවා. නමුත් ප්‍රඥාව නැත්තම් මේක මෙහෙම ඇලවෙනවා. ඒ නිසා මේ පහම අපි තුල වැඩෙන්න ඕනේ. මේ කාරණා පහම එක හා සමානව අපි වඩා ගන්න ඕනේ ඉන්ද්‍රිය ධර්මයන්. සෝවාන් ඵලයටපත් වෙන මොහොතේ. එතනදී තමයි සෝවාන් ඵලයටපත් වුණාම පස්සේ තමයි ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් හැටියට වැඩෙන්නේ. රහත් භාවයටපත් වෙන මොහොතේ තමයි උච්චම තැන බල ධර්මයන්. ඒතකොට මේ මෙතනදී හැම වෙලාවම සද්ධාව කියන කාරණේ මුල් වෙන්නේ. සද්ධාවෙන් තොරව නම් මේ ධර්මයේ දශමයක්වත් දකින්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න. එහෙම වුණොත් මම අර කිව්ව කාන්තාව වගේ. එයා පල්ලියේ ඉන්න පාදර්ලා අතරත් සෝවාන් නැහැ දකින්න. මොන සද්ධාවක්ද? අමූලිකා සද්ධාවක්. ඒක හරිම භයානකයි. ඒ නිසා යමෙක් බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් පිට යන්න බෑ. අපි යම් දෙයකට කැමති වෙන්න පුළුවන්. ඊයේ හවස අම්මා කෙනෙක් ඇවිල්ලා ඒ අම්මා කියනවා ස්වාමීන් වහන්සේ මේ බණක් කිව්වා මා රූපවාහිනිය ආයතනයක. එතනදී ඒ අම්මා කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා හාමුදුරුවන්ගෙන්. ඒ අම්මා අහලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ
මම හවස බුද්ධ පූජාවට කිරි වීදුරුවක් පූජා කළා. මං හවස බුද්ධ පූජාවට කිරි වීදුරුවක් පූජා කරද්දී අනිත් උපාසකම්මල මට බැන්නා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ ඇයි කියලා. එතකොට ස්වාමීන් වහන්සේ උත්තරයක් දෙනවලු උපාසකම් මේකට කමන්නේ මමත් රැයට කිරි වීදුරුවක් බොනවා කියලා. ඒක සද්ධාවේ හාමුදුරන් තුල නැහැ. එයා හාමුදුරුවෝ කෙනෙක්. එතන ආහාරයක් කියන දේ 12න් පස්සේ ගන්න බෑ කියන එක ඒ බුදුරජාණන් වහන්සේ සද්ධාාවක් නැහැ. නමුත් හාමුදුරුවෝ කෙනෙක්. නමුත් ඕක අපිට කොච්චර තර්ක කළත් පෙන්වන්න බෑ. තියෙන සද්ධාව මොකද්ද? අමූලිකා සද්ධාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල ඉඳන් නෙමෙයි ආ ලෝකේ දකින්නේ. එයා කොට නගාගත්තා වූ දෙයක් තුල. ඒ කියන්නේ එතන සද්ධාව සකස් වෙලා නැහැ අමූලිකා සද්ධාවක් තියෙනවා. ඉතින් ඒකයි භයානක කියන්නේ. හාමුදුරුවෝද ගිහි කෙනාද කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්මය දැන් උන්වහන්සේට අවශ්‍ය නම් රැයට කිරිත එකක් බොන්න උන්වහන්සේ පිළිගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ එපා කියලා තියෙනවා. නමුත් මට නිකන් ඉන්න බෑ මම බොනවා. හරි මේ ඇත්තනේ ඉතින් බුදුරජාණන් වහන්සේ කියපු දේ පිළිගන්න. ඒක බිව්වට සිල්පදයක් කැඩෙනවා. නමුත් එයා අවංකයි එතන. එතන සද්ධාාවක් තියෙනවා එතනදී. එයා මුලින් කියනවා බුදුරජාණන් වහන්සේ එපා කියලා තියෙනවා. නමුත් එපා කියලා තියෙනවත් මට මේක කරන්න බෑ රැයට බඩගින්නක් එනවා. ඒ නිසා මම බොනවා කියලා. එතන හරියට සද්ධාව සකස් හරි වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ කියපු දේ පිළිගන්න. නමුත් එයා බුදුරජාණන් වහන්සේ නොකියුව දෙයක් කිව්වා කියලා කියනවා නම් එතන අමූලිකා සද්ධාව තියෙනවා. ඒ නිසා අපි කවුරුත් බුදුරජාණන් වහන්සේ කියපු දේෙන් පිට යන්න නරකයි. පිට ගියොත් අපිට ශාසනය අහිමි වෙනවා විතරක් නෙමෙයි අපි දුකට වැටෙනවා. දැන් ඒක තමයි මහත්යෝ සතර අපායෙන් මිදෙන කාරණා තුන. ඔය කාරණා තුන වැඩෙනකොට තෙරුවන් කෙරෙහි සද්ධාව, අචල සද්ධාව, සීලයේ ආරේකාන්තභාවය, පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වැඩෙනකොට ඔබ තුලින් නැති වෙන ධර්මතාව තුනක් තියෙනවා. ඒ තුන තමයි සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. මම ඒක පැහැදිලි කළා. මේ තුන ඔබෙන් නැති වෙන්න ඕනේ. සක්කාය දිට්ඨිය නැති වෙන්න ඕනේ. මමත්වයේ දැඩිභාවය නැති වෙන්න ඕනේ. මමත්වයේ නැති වෙන්නේ රහත් ඵලයේදී. දැඩිභාවය සම්පූර්ණයෙන්ම නැති වෙන්න ඕනේ. ඒ නිසා ඔබ හැම වෙලාවෙම මෙන්න මේ කාරණා තුන තමන්ගේ ජීවිතයට ගලපලා බලන්න ඕනේ. මම තුල සක්කාය දිට්ඨිය තියනවද, විචිකිච්ඡාව තියනවද, අන්න සීල උත කෙරේ කැමැත්ත තියනවද කියලා. එදින තමා තුලින්මයි තමා මේ අවබෝධය. ඔබ මහත්ය සෝවාන් වුණා කියලා මට කියන්න බෑ. ඒක කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. තව කෙනෙක්ගේ ඵලයක් කිසිම කෙනෙකුට තව කියන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේ නමකට විතරයි නියතයක් වශයෙන් කියන්න පුළුවන්. වෙන කාටවත් කියන්න බෑ. ඒ නිසා තමා තුලින්ම තමා ස්වයං අධ්‍යයනයක් කරලා මේක ගන්න ඕනේ. මාන්නයට යට වෙන්නේ නැතුව. මාන්නයට යට වුණොත් අපි අතීතයේ ශාසන අහිමි කරගත්තා වගේ මේ ශාසනයත් අපි අහිමි කරගන්නවා. ඒ නිසා තමා කෙරෙහි අනුකම්පාවෙන් අනේ මේ විඳ දුක මන් තවදුරටත් මේ ජීවිතේට විඳින්නේ නැහැ කියන මෙතන ඉඳන් මේක අවංකව Taman දකින්න ඕනේ. අවංක නැති වුණ කෙනා එතනත් හිර කරගන්නවා මේ ජීවිතේට රැවටෙනවා. ඒ නිසා ඒ රැවටීමට යන්න එපා. අවංකව කියන තැන සතර අපායේ මිදීම කියන තැන ඉලක්කය මාත්. තේරෙනවද? නිවන් අවබෝධය කියන තැන ඉලක්කයක් දැම්ම සකස් කරගන්න අවශ්‍ය නැහැ. හොඳේ? මොකද නිවන එකපාරටම අපි මෙතනට යන්නේ නැතුව මම දන්නේ මහත්ය මෙතනට ගිහිල්ලාද කියන්නේ. සතර අපායේ මිදිලාද කියන්නේ මම දන්නේ නැහැ මහත්යෝ. ඒක සතර අපායෙන් තාම මිදිලා නැහැ කියලා මහත්යට යම් විශ්වාසයක් තියෙනවා නම් අපි එතනයි ඉලක්කය තියාගන්න ඕනේ අතන නෙමෙයි. මොකද එතන තියාගත්තාම අපි තුල මාන්නයක් වැඩෙන්න ඉඩ තියෙනවා. මොකද ඒ තියාගන්නේ සිතක්ම තමයි. පංච උපාදානස්කන්ධයක්ම තමයි. ඒකයි හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ කියන්නේ මායයයි කියලා දකින්න කියලා. මොකද හැම වෙලාවෙම සිතුවිල්ලක් තුලින්මයි අපිව නොමගට යවන්නේ. ඒ නිසා ඒ ඉලක්කය අතන තියාගන්න සතර අපායෙන් මිදෙමු කියන තැන ඒ ඉලක්කය තියාගත්තාම මාත්‍යෝ ඒ ඉලක්කය ඔස්සේ ගිය මිනිස්සුන්ව අනුගමනය කරන්න. මං කියනවා අනේ පිරිසුදුතුමා අනුගමනය කරන්න කියලා නේද? එතකොට දැන් විසාකාව අනුගමනය කරන්න. නකුල මාතා නකුල පියා ඒ වගේ අනුගමනය කරන්න. අනේ පිරිසිතානෝ කිව්වහම මහත්ය දන්නවනේ අප්‍රමාණ ශාස්ත්‍රීය භාවයෙන් යුත් එදා හිටිය ධනවත නේද? ඉතින් අන්නේ මේ එතන ඒ ධනවත් භාවය තුල ඉඳගෙනම මහත්ය ධර්මයේ තුල සෝවාන් ඵලය කියන තැන අත් කරගත්තා. නේද? අන්න එතන ඉලක්ක කරගන්න. එතකොට මහත්මයාට තුලින් මේ කාරණා දෙකම ඉෂ්ට වෙනවා. එකක් ශාසනීය පැත්තෙන් මහත්යාට කරන්න පුළුවන් අතිවිශාල සේවයක් තියෙනවා. ඒ සේවය ඉෂ්ට වෙනවා. අනිත් පැත්තෙන් මහත්යෝ ඒ තුලින්ම මහත්යා ධර්මයේ පැත්තෙනුත් ලබන්න තියෙන ශක්තිය ලබලා ගන්නවා. ඒ දෙකම එතන මෙයා වෙනවා. ඒ නිසා අද පුංචි කොඳුරු වගේ සත්තු වගේ මේ ඒ නිසා මේ ඒ කාරණා දෙකම සඵල කරගන්න මේ වෙලාවේ එහෙම එතන ඉන්න. අයිමත් මම මේක අයින් කරනකම් අයින් වෙනවා සම්පූර්ණයෙන්ම අයින් වෙනවා ඊටකම් මම මෙතන ඉන්නවා කියන තැන හිතක් මාත්‍යෝ. ඒ හිතට ඉඩ දෙන්න එපා. ඒ හිත හැම වෙලාවෙම අනිත්‍යයි කියලා දකිමින් මොකද මේ සතර අපායේ මිදෙන තැනදී මහත්යෝ මහත්යාට මේ ජීවිතය තුළ ලොකු ශක්තියක් ගන්න පුළුවන්. මේ කටයුත්තද මොකද අර පැත්තෙන්
සතර අපායේ මිදෙන පැත්තෙන් දානය කියන කාරණෙත් හුඟක් වැඩෙන්න ඕනේ. සීලය කියන කාරණෙත් වැඩෙන්න ඕනේ. නේද? ඉතින් ඒවා කරන ගමන්ම තමන් අරක දකින්න උත්සාහ ගන්න. මේ තැන ඉඳන්ම මහත්යෝ මෙතන ගොඩනගා ගන්න උත්සාහ ගන්න. එතන ගොඩාක් අපහසුවක් දකින්න එපා. ඔව්. තේරෙනවද? සාමාන්‍යයෙන් මේ ලෝකේ මිනිසුත් එක්ක එහෙම ගැටෙනකොට තමයි ඉතින් ඒක තමයි ගැටෙන හිත සංවරව එක්ක කරනවා. ගැටෙන හිත හැම වෙලාවෙම එතන තමයි කොහොම මේ මහත්ය අවධානය යොමු කරන්න ඕන තැන. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මායя කියන්නේ දැන් ගැටෙනවා කියන්නේ රූපයකටනේ ගැටෙන්නේ මහත්යෝ. කවුරු හරි රූපයක් කවුරු හරි එක සේවකයෙක් වෙන්න පුළුවන්, ඥාතියෙක් වෙන්න පුළුවන්, හිතවතෙක් වෙන්න පුළුවන්. නේද? ඒ රූපයක්නේ. ඒතකොට ඒ රූපය තමයි අපි අනිත්‍යභාවයෙන් හැම වෙලාවෙම දකින්න ඕනේ මහත්යෝ. තේරුණාද? ඒ අපි ඒකත් ඒ රූපෙත් එක්ක සම්බන්ධකමක් තියාගත්තම තමයි අපිට සම්බන්ධකම තියාගන්න වෙනවා අපිට. ව්‍යාපාරික පැත්තේදී, ආගමික පැත්තේදී ඒ රූපයත් එක්ක අපිට සම්බන්ධ වෙනවා. නමුත් ඒ සම්බන්ධ වෙද්දී අපි දකින්න ඕනේ මේ මායя කියන කාරණේ. බුදුරජාණන් වහන්සේ කියනවා රූපය කියන්නේ මායя. හිත කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ මායя. එහෙනම් මහත්තයෝ අපි දැනගන්න ඕනේ මහත්යා දැන් මගේ ඉස්සරහට මහත්යා එද්දි මහත්යෝ මම දකින්නේ මායя හැටියට. බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. බුදුරජාණන් ඒ රූපේ මායя මහත්තයෝ. තේරුණාද? බුදුරජාණන් මේ ධර්මයේ අවසානයේට ගිහිල්ලා යම් තැනක් එනවා මහත්තයෝ. එදාට යා බුදුරජාණන් වහන්සේගේ රූපයත් මායя හැටියට දකින්න වෙනවා. තේරෙනවද? සම්මා සම්බුද්ධ ඥානය නෙමෙයි ඈ. සම්මා සම්බුද්ධ ඥානය මේ ලෝකේ ශ්‍රේෂ්ඨම උතුම් දේ. තේරෙනවද? නමුත් රූපයත් මායя කියලා දකින්න වෙනවා. මොකද ආනන්ද මහ හාමුදුරු ස්වාමීන් වහන්සේට රූපේ මායя කියලා දකින්න ශක්තියක් තිබෙන්නේ නැහැ. ඒ නිසා තමයි යා රහත් වෙන්නේ නැතුව හිටියේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකම්. මොකද ඒ රූපය මායя හැටියට දකින්න යාට ශක්තියක් තිබෙන්නේ නැහැ. තිබ්බ අර මේ අනුකම්පාව කෙරෙහි, එල්ම කෙරෙහි. ඒ නිසා මහත්තයෝ හැම වෙලාවෙම මහත්යා කවුරු ඇසුරු කරත්, ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ ලෝකයක ඇසුරු කරත්, කවුරු ඇසුරු කරත් ඒ මායя කියලා දකිමින් ඇසුරු කරාම මහත්යාට ප්‍රශ්නයක් නැහැ. මහත්යා දන්නවා මෙයා තුලින් මට අකුසලයක් වෙන්නම පුළුවන් කියලා. තේරෙනවද? මෙයා තුලින් අකුසලයක් වෙන්නම පුළුවන් කියලා දකිමින් තමයි යා හම්බ වෙන්නේ යන්නේ. දකිමින් තමයි කතා කරන්නේ. දැන් ඒතකොට මහත්යා දකින්න ඉස්සෙල්ලා සිතයක් ඇති කරගත්තා නම් මෙයා නිසා මට අකුසලයක් එයි කියලා මහත්යා දැන් එතෙන්ට යනවද? වැළක්වෙන්න බලනවා මහත්තයෝ. වැළක්වෙන්න බලනවා. මොකද අනුන් නිසා මහත්තයා සතර අපායට යන්න අවශ්‍ය නැහැ. නේද? දැන් ඊයේ දවසේ කේන්තියක් ආවනම් දැන් ඒ කේන්තිය ආවේ සිතක් සකස් වුණ නිසා. තේරෙනවද? බාහිර රූපයක් දැක්කා. පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. ආධ්‍යාත්මික රූපය, බාහිර රූපය, විඥානය එකතු වෙලා අන්න කේන්තිය ආවා. නමුත් දැන් කේන්තිය ආපු නිසා මහත්තයා එයත් එක ගැටුණා. නේද? දැන් ඊයේ ආපු කේන්තියට දැන් මහත්තයාට තියෙනවද? නැහැ. ඒක ගියා මහත්තයෝ. තේරෙනවද? ඒ කේන්තිය ඇති වෙලා ගියා. නමුත් කේන්තිය අනිත්‍ය වෙලා ගියත් කේන්තිය නිසා ඊයේ සකස් කරගත්තා වූ අකුසලයේ මහත්යක් පිටිපස්සේ තියෙනවා. දැන් ඒක තමයි හිතන්න ඕනේ. ඔය වගේ එහෙනම් අපි කී දාස්වතාවක් කේන්ති ගන්න නැද්ද? ගන්න. එහෙනම් ඒ කේන්ති ගත්ත වාරයක් පාසා ඒ හිත අනිත්‍ය වෙලා ගියා. නමුත් මහත්යෝ සකස් වුණා වූ අකුසලයේ අපේ පිටිපස්සේ තියෙනවා. නමුත් එහෙනම් ඒ අකුසලයේ අපේ පිටිපස්සේ තියෙනවා කියන්නේ මහත්යෝ සංස්කාර සකස් වෙනවා. භවයට ඉස්සරහට යනවා. නේද? නමුත් අපි දැක්කනම් අර මිනිස්සයා මායя කියලා අපි මේක සකස් කරගන්නේ නැහැ. එතෙන්දි මාත්‍රේ සංසාරේ බය කියන දේ අපිට දැනෙන්න ඕනේ. තේරුණාද? සංසාර බය කියන දේ දැනෙන්න ඕනේ. සංසාරේ බය කියන දේ නොදැනෙන නිසායි අපි ඒක දකින්න තාම කැමති නැත්තේ. තේරුණාද? ඒතකොට සංසාර බය දකින්න කෙනා මහත්යෝ එයා කේන්තිය ගණන් ගන්න නැහැ. එයා කේන්තියට එන්න දෙන්නේ නැහැ. තේරුණාද? එතන මොකද එතන තමන් අනිත්‍යභාවය කියන දේ ජීවිතෙන් වැඩිලා තියෙන්න ඕනේ. අනිත්‍යභාවය කියලා දෙන්නේ මොකද හැම වෙලාවම උඟාක් වෙලාවට අපි කේන්තිය තරහව වගේ ගැටීම ඇති කරගන්නේ මහත්යෝ එකම හේතුවක් නිසායි මම කියන තැන. තේරුණාද? අන්න එතනයි හිතන්න ඕනේ. මම කියන තැනට ලකුණු දෙන නිසායි කේන්තිය අපි ගන්නෙ. තේරෙන්නේ? ඒක අපේ අපේක්ෂාවට හැසිරීම කරන එකයි. මගේ වසඟේ, මගේ කැමැත්තේ, මගේ උවමනාව තුල ලෝකේ පවතින්න ඕනේ කියලා මන් තුල තියෙන විශ්වාසය. මගේ ඇහැ මට වුණා විදිහට පවතින්නේ නැත්තම් මහත්යෝ අනුන්ගේ මනුන්ගේ ඇහැක මට වුණා විදිහට තියෙයි. මගේ මනස මට අවශ්‍ය විදිහට සිතුවිලි සකස් වෙන්නේ නැත්නම් අනුන්ගේ සිතුවිලි එහෙම සකස් වෙයිද නේද? ඒතකොට එතනදී අපි තුල මේ මමයේ කියන කාරණය තමයි වැඩෙන්නේ. මමයේ කියන කාරණේ වැඩෙන්න අපි තුල ගැටීමේ ස්වභාවය වැඩි වෙනවා. ගැටීමේ ස්වභාවය වැඩි වෙනවා මහත්යෝ. ඒ නිසා හැම වෙලාවෙම අනිත්‍යයි කියන කාරණේ දකින්න. තමන්ගේ රූපය ඔය අපේ හිත දුවනවා නම් මහත්යෝ ඒ හිත දුවන්නේ රූපයකටමයි වෙන දෙයකට නෙමෙයි රූපයකටමයි. තේරෙනවද? ඒතකොට ඒ රූපයකටම හිත දුවනවා නිසාමයි අපේ හිතේ ඇලීම් ගැටීම් වලට අපි යන්නේ. ඒ නිසා හැම වෙලාවම රූපය කියන කාරණේම අනිත්‍යයි කියලා දකින්න උත්සාහ ගන්න. තේරෙන්නේ? අනිත්‍යයි කියලා දකින්න උත්සාහ ගන්න.
දැන් මේ අපි මේ සතර සතිපට්ඨාන ධර්මයන් වඩ아가න මේ අනිත්‍ය සංඥා වඩ아가න මේ ලෝකෙට තියෙන කැමැත්තෙන් මිදෙන්න යන ගමනේදී මහත්තයෝ අපි ඉස්සෙල්ලාම අපි සතර අපායේ මිදිලා නින්නේ. මිදුන ඉස්සෙල්ලාම එතන ඉස්සරහට යන්නේ එතන මිදුනට පස්සේනේ. ඊට පස්සේ මහත්තයෝ එයා ඉස්සෙල්ලාම මහත්තයෝ මේ මනුස්ස ලෝකයේ තුල තියෙනා වූ කැමැත්ත. එයා කැමැත්තෙන් මිදෙන්න ඕනේ. තේරුණාද? ඒතකොට දැන් මිනිස්සුયો හැටියට මහත්තයෝ මිනිස්සෙයින්ට අප්‍රමාණ උපාදානයන් තියෙනවා. එයා ඉන්න මට්ටමින් ඉහළට. තේරුණාද? දැන් එයා ප්‍රාදේශීය සභාවේ മന്ത്രി කෙනෙක් නම් එයා තුල තියෙනවා උපාදානයන් මොනවද? මම පළාත් සභා മന്ത്രി කෙනෙක් වෙනවා. පාර්ලිමේන්තු മന്ത്രി කෙනෙක් වෙනවා. ඇමති කෙනෙක් වෙනවා. රටේ අගමැති වෙනවා. ජනාධිපති වෙනවා. අප්‍රමාණ තැන් තියෙනවා නේද? ඒතකොට ඒ වගේ මහත්තයෝ අපි හැම තැනක්ම අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ. තේරුණාද? මහත්යා ව්‍යාපාරික ලෝකයේ ඉන්න ප්‍රධානියෙක් වශයෙන් මහත්යා හිතන්න ඕනේ හැම වෙලාවෙම අතීතයේ හිටියා වූ මහා කෝටිපති ප්‍රකෝටිපතියන් මිය ගියේ කොයි ආකාරයෙන්ද කියන කාරණේ. තේරුණා? ඉතින් ඒ වගේ හිතලා මහත්යෝ ඒකට තියෙන කැමැත්තෙන් මහත්යා මිදෙන්න ඕනේ. තේරුණා? දැන් අපි මේ කැමැත්ත තියෙන මේ ශේෂ්ත්‍රය තුල තව ශක්තිමත් වෙන්න ඕනේ කියන තැනනේ. නමුත් මීට වඩා ශක්තිමත් වුණා වූ අතීත ව්‍යාපාරිකයෝ අවසාන කාලේ මිය ගියේ අවසාන කාලේ ලෙඩ දුක් හැදිලා නැති වෙලා ඒ ව්‍යාපාර විනාශ වෙලා ගියේ ඒව අනිත්‍යභාවයට පත් වුණ හැටි මහත්යෝ එකින් එක දකින්න ඕනේ. තේරුණාද? දැන් අපේ හිතේ අපි යම් කාලයක් තිබ්බ මහත්යෝ ඒ කාලෙදී සම්පූර්ණයෙන් මේ මොහොතේදී අපි කලේ මේ මනුස්ස ලෝකයේ පිළිබඳ අපේ තියෙන කැමැත්ත අනිත්‍ය දැකලාම අයින් කරගත්තා. තේරුණාද? අනිත්‍ය දැකලාම අයින් කරගත්තා. දේශපාලඥයෝ කියන කරුණ වේවා ව්‍යාපාරිකයෝ කියන කරුණ වේවා ඔය හැම දෙයක්ම අනිත්‍ය දැක්කා. දේශපාලඥයෝ මහා රටේ කීර්තිමත් ලෝකේ කීර්තිමත් වෙලා ඉඳලා අවසානයේ රෝද පුටුවල ගිය හැටි අවසානයේ ලෙඩ වෙලා අප්‍රමාණ දුක් විඳලා මැරුණ හැටි මනසින් දැක්කා. දැකලා ඒ වාට තියෙන කැමැත්තෙන් මිදුණා. ව්‍යාපාරිකයෝ අප්‍රමාණ දුක් විඳලා මහා ව්‍යාපාර බංකොලොත් වෙලා අවසානයේ විනාශ වෙලා නැති වෙන මේ මැරුණ හැටි ලෙඩ දුක් වෙලා හැටි දැක්කා. ඒ මැරෙන වෙලාවේ ඒව අතහැර ගන්න බැරුව මැරෙන වෙලාවේ දුක් විඳින හැටි මනසින් දැක්ක මහත්තයා. තේරෙනවද? ඒතකොට ඒව දැකලා මේ අපිට මේ අපේ සමාජය තුල අපේ රට තුල තියෙන ඒ කැමැත්තෙන් අපි මිදෙනකොට ඉන් එහාටත් කැමැත්තක් තියෙනවා ලෝකයේ තුල. නේද? ඒතකොට එයා තුල තව කැමැති මොකද ඉන්දිකඩු තුඩක තරම්වත් කැමැත්තක් තිබ්බොත් මහත්තයෝ ඊතර විඥාණය දැස ගන්න. මොකද අවස්ථාවක් තියෙනවා. මොකද මේ ඉන්දිකඩු තුඩක තරම් එයා අනිත්‍ය දැකලා කොනක දැකලා නැහැ. ඒ නිසා එයා ඒක ලෝකෙටම අරන් යනවා. මනසින්. තේරෙනවද? තමන්ගේ භාවනාව තුළින් එයා ලෝකෙටම අරන් යනවා. එයා ලෝකයේ තුල ඉන්න ව්‍යාපාරිකයෝ ලෝකයේ තුල හිටිය ජනාධිපතිවරු ඇමරිකාවේ ජනාධිපති හිටිය රේගන්ද පිස්සු ඇදිලා මනස අවුල් වෙලා මැරෙන හැටි එයා දකිනවා. ඒ කියන්නේ මේ ලෝකේ නායකයෝ. සමහරු වෙඩි කාලා මැරෙන වැඩන හැටි දකිනවා. තේරෙනවද? ඒ වගේ මේ ව්‍යාපාරිකයෝ අන්ත දුප්පත් වෙලා මහා දුක් විඳලා මැරෙන හැටි දකිනවා. එහෙම දැකලා මහත්වයා මේ මනුස්ස ලෝකයේ තුල තියෙන තමන්ගේ කැමැත්තෙන් මිදෙන්න. එහෙම නැතුව මිදෙන්න බෑ මාත්. අපි කොච්චර අනිත්‍යයි කියන කාරණේ හිතමින් දැක්කත් මේ උපාදානයන් අපිට කැඩෙන්නේ නැහැ. ඒක දකින්න ඕනේ. ඕ අපි එක එක අරන් දකින්න ඕනේ. මනසෙන් දකින්න ඕනේ. මහත්යයි නිකන් ඉන්න වෙලාවට අතීතයේ මහත්යා දන්න ව්‍යාපාරිකයෙක් වෙච්ච දේ සිහි කරනවා. ඒගොල්ලෝ මැරුණ හැටි සිහි කරනවා. ඒගොල්ලෝ මැරුණාට පස්සේ කොහේ යන්නේ නැද්ද කියලා කාරණේ සිහි කරනවා. ඒ දේශපාලන හාමුදුරුවෝලා සිහි කරනවා. හාමුදුරුවෝලා මහා කීර්තිමත් ස්වාමීන් වහන්සේලා හිටියා. ඒගොල්ලෝ කොහෙද ඇත්තේ? කොයි ආකාරයෙන් දැත්තේ? මේක කියලා සිහි කරනවා. ඒ වගේ මහත්යෝ එහෙමනම් ඒ ආකාරයෙන් මේ මනුස්ස ලෝකයේ කෙරේ තියෙන කැමැත්ත අපි නැති කරගන්නවා. ඒතකොට නැවත මෙනෙහි කර බලන්න ඕනේ. මොකද ඉන්දිකඩු තුඩක තරම්වත් තැනකට මනුස්ස ලෝකේ කැමැත්තක් තියනවාද කියලා. තේන්න. ඒතකොට එහෙම මෙනෙහි කර බලනකොට අර ඉන්දිකඩු තුඩක තරම්වත් යම් කැමැත්තක් තියෙනවායි කියන දේ සකස් වුණොත් එතෙන්ටත් හිත යොමු කළා ඒකත් අනිත්‍ය වශයෙන් දකින්නවා. මොකද කොතනකවත් සැපක් කියන විදිහක් නැහැ ධර්මයන්. දැන් ඊට පස්සේ ආ සහසුද්දෙන්ම දකින්න මහත්යෝ දැන් තමා තුළ මනුෂ්‍ය ලෝකයේ තුල තියෙන කැමැත්ත නැහැ කියලා. තේරෙනවද? එතකොට ඒ කියන්නේ යාට මනුස්ස ලෝකයේ පිළිබඳ උපාදානයෙන් යා මිදුණා. දැන් ආයිමත් මනුස්ස ලෝකයේ තුල උපාදානයක් කියලා සකස් වෙන්නේ නැහැ. ඊට පස්සේ යා දකින්නවා මනුස්ස ලෝකයේ කෙරෙහි තියෙන උපාදානයෙන් තෘෂ්ණාවෙන් මිදුණා නම් ඊළඟට උපාදානය සකස් වෙන්නේ කොතනද කියලා. දිව්‍යතලයේ. දිව්‍යතලයේ තමයි ඊළඟ උපාදානය සකස් වෙන්නේ. ඊළඟට යා වනසින් දිව්‍යතල පීර බලනවා මහත්යෝ මෙතන කොතන හරි සැපයක් තියනවාද කියලා. එතකොට යා මනසින් දකින්නවා දෙවිවරු චුත වෙනවා දකින්නවා චුත වෙන්න ලං වෙලා වෙනකොට දෙවියෝ අඬනවා දකින්නවා මල් පර වෙනවා දකින්නවා ඒගොල්ලෝ මහා විලාප තියනවා දකින්නවා. තේරෙන? ඉතින් මේවා දැකලා මහත්යෝ කොච්චර ශාස්ත්‍රීය දෙවියෙක් වුණත් එයා මාර්ගඵලලාභී දෙවියෙක් නොවේ නම් එයා නැවත චුත වෙලා සතර පායට වැටෙනවා මනසින් දකින්නවා. එහෙම දැකලා මහත්යෝ දිව්‍යතලයේ කෙරෙහි තියෙන
කැමැත්ත අත අයින් කරගන්නවා. ඉතින් එයා නැවත බලනවා සක්‍රියා කියලා කෙනෙක් ඉන්නවා දිව්‍ය තලේ. එතන හිත පිහිටන්න පුළුවන්. එතන තමයි ඉහළම තැන. ඒ නිසා එයා සක්‍රියා කියන තැනටත් හිත පිහිටලා බලනවා මේ සක්‍රියා කියන කෙනාත් අනිත්‍ය කෙනෙක්. මෙයත් සතර අපායෙන් මිදිලා නැත්තම් මෙයත් සතර අපායට වැටෙන්න පුළුවන්. තේන්න. ඒ නිසා එතෙන්ට තියෙන කැමැත්තෙනුත් එයා මිදෙනවා. ආයිමත් එතෙන්ට තියෙන කැමැත්තෙන් මිදුණාට පස්සේ ආයිමත් දිව්‍ය තල කෙරේ කැමැත්තක් එයාට සකස් වෙන්නේ නැහැ. එයා නැවත නැවතත් මනසින් බලනවා දිව්‍ය තල කෙරේ කොතන හරි උපාදානයක් එයාගේ තියනවාද කියලා. එයා සහ සුද්ධෙන්ම දැක්කට පස්සේ දිව්‍ය තල කෙරේ උපාදානයක් නැහැ කියලා මහත්යෝ එයාට දිව්‍ය තල අතහැරෙනවා. තේරෙනවද? දැන් දිව්‍ය තල අතහැරුණාම සක්‍රියාපන මොකද දිව්‍ය තල අතහැරුණාම එයාට ඊළඟ උපාදානය එයා බලන්නේ බ්‍රහ්ම තල පිළිබඳ. රූපී අරූපී එහෙම නැත්නම් ඔය අනාගාමී බ්‍රහ්ම වෙන බ්‍රහ්ම තල පිළිබඳ. එයා ඒ බ්‍රහ්ම තල පීර බලනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ බ්‍රහ්ම තල වල කිසිම බ්‍රහ්මෙක් සතුටෙන් තෘප්ත මේ නිත්‍ය වූ සැප තියනවාද? එයා දකිනවා මනසින් බ්‍රහ්මයා කියන කෙනා මාත්‍ය මිනිසයා දෙවියා වගේ කණ්ඩායම් හැටියට ඉන්නේ නැහැ. බ්‍රහ්මයා එකලාව ඉන්නේ. එක්කෝ එයා තනියම එරමිනිය ගොතාගෙන ඉන්නවා, එක්කෝ එයා තනියම සක්මන් කරමින් ඉන්නවා. කවදාකවත් බ්‍රහ්මයෝ දෙන්නෙක් එක තැන නැහැ. මොකද බ්‍රහ්මයා කියන්නේ සමාධිය වඩන කෙනෙක්. සමාධිය වඩනවා කියන්නේ එයා ධ්‍යාන තලවල ඉන්නේ. ධ්‍යාන තලවල ඉන්නවා කියන්නේ එයා තුල පංච නීවරණ සකස් වෙන්නේ නැහැ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා එයා තුල නැහැ. මොකද එයා ධ්‍යාන වල ඉන්නේ. ඒ නිසා මෙයා කවදාකවත් දෙන්නෙක් එක එකට කතා කර ඉන්නේ නැහැ, වෙන්ව ඉන්නේ. ඒතකොට මෙන්න මේ බ්‍රහ්මතලයා මනසින් පීර බල්ල මාත්‍යා දකිනවා මේ බ්‍රහ්මතල වල සැපයක් නැහැ කියලා. මේ බ්‍රහ්මතල වල ඉන්න බ්‍රහ්මයෝ සතර අපායේ මිදිච්ච නැති බ්‍රහ්මයෝ ඉන්නවා නම් නැවත පල්ලෙහාට වැටෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියනවා මහා බ්‍රහ්මයා වෙලා හිටියත් එයා සතර අපායේ මිදලා නැත්නම් එයා නැවත සතර අපායට වැටෙනවා කියලා. එහෙමනම් මාත්‍යා ඒ ආකාරයෙන් බ්‍රහ්මතල පීර බලලා බ්‍රහ්මතල කෙරෙහි සංඥාවෙන් එයා මිදුනායි කියලා දැනගත්තාම එයා නැවත බලනවා ඉන්දිකඩු තුඩක තරම්වත් කැමැත්තක් තියනවාද කියලා. එහෙම තැනත්තක් තියෙන්න පුළුවන් මහා බ්‍රහ්මයා කියන තැන. එයා මහා බ්‍රහ්මයා තනිත්‍ය වශයෙන් දකිනවා. දැක්කට පස්සේ මාත්‍යෝ දැන් එයාට බ්‍රහ්මතලේ අතහැරෙනවා. එහෙමනම් දැන් මනුස්ස තලෙත් එයාට අතහැරුණා, දිව්‍ය තලත් එයාට අතහැරුණා, බ්‍රහ්මතලයත් විතර ඇතුණා. බුදුරයන් වහන්සේ කියන ඔයාගේ හිත පිහිටන්න තැන නැහැ කියලා. එහෙනම් හිත පිහිටන්න තැනක් නැහැ කියන්නේ එයාගේ නිවනේ පිහිටන්න කියලා කියනවා. එහෙනම් දැන් මෙතෙන්ට යන ගමනේදී මහත්යෝ අපි ඉස්සෙල්ලාම මේ මනුස්ස තලයේ කෙරේ තියෙනා උපාදානේ මිදෙනවා. එතකොට ඒක මේ ගොඩාක් එරමිනිය ගොතාගෙන ගොඩාක් වෙහෙසෙන්න අවශ්‍යතාවයක් නැහැ. මහත්යර වාහනේ යන වෙලාවක විවේකීව ඉන්න වෙලාවක නිින්දට යන වෙලාවට මහත්යෝ මහත්යාත් එක්ක ඇසුරු කළා වූ අතීත ව්‍යාපාරිකයෝ අනාගතයේ ඉන්නා වූ ව්‍යාපාරිකයන්ගේ අනිත්‍යභාවය දකින්න. ඔය දේශපාලඥයින්ගේ ඔය ලොකු ස්වාමීන් වහන්සේලාගේ මනුස්ස සමාජයේ ඉන්න හැමෝගෙම අනිත්‍යභාවය දකින්න. හැම රූපයක්ම කමටහනක් කරගන්න මහත්යෝ. රූපයක් කමටහනක් කරගත්තොත් ඒ රූපය තුල මාත්‍යෝ සැපක් කියන දෙයක් නම් කොතනකවත් දකින්නේ නැහැ. තේරෙනවද? අන්න එතෙන්ද තමයි ඒ ඔස්සේම හිතන්න මාත්‍යෝ. ඒ ඔස්සේම හිතන තැන තමයි අපිට මහත්යෝ කියන තැනින් ගැලවෙන්නේ. පුළුවන් කැමි තෘෂ්ණාවෙන් මිදෙන්න. මොකද අපිට තාම යන්න බැරි අපි තුල ගැටීම් සකස් වෙන්නේ අපි මේවා අල්ලගෙන ඉන්නේ මහත්යෝ මේවේ අනිත්‍යභාවය නොදකින්න. ඒක තමා තුලින් විතරක් දැකලා හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා අතීත පංච උපාදානස්කන්ධය අනාගත වර්තමාන පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවයෙන් දකින්න කියලා. ඒ කියන්නේ අතීතේ අනාගත වර්තමානයේ මේ හැම රූපයකම අනිත්‍යභාවය දකින්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ ශේෂ මට ඒක කියන්න බෑ. දැන් මම දන්නවා මහත්මයා මගේ හිතේ තිබ්බා උපාදානය මොනවද කියලා. ඒතකොට මගේ හිතේ තියෙන උපාදානයන් ඔස්සේ තමයි මම හිත ඉස්සරහට අබාගෙන ගියේ. ඒතකොට මහත්මයා දන්නවා මහත්මයාගේ හිතේ තියෙන උපාදානයන් මොනවද කියන කාරණේ. ඒතකොට ඒ උපාදානයන් ඔස්සේ තමයි මහත්මයා ඉස්සරහට අරගෙන යන්න ඕන මාත්‍යෝ. එහෙම වුණොත් තමයි අපිට ඒ රූප කෙරේ තියෙනා වූ කැමැත්තෙන් මිදෙන්න පුළුවන්. ඒ මිදෙන තරමටමයි අපි ඇලීම් ගැටීම් අඩු කරගන්නේ. මොකද මිදෙන්නේ නැති තරමට ඇලීම් ගැටීම් වැඩි වෙනවා. මිදීමේ තරමට අපි තුල ඇලීම් ගැටීම් අඩු වෙනවා. ඒතකොට අපි තුල ඇලීම් ගැටීම් වැඩි වෙනවා කියන කාරණේ කියන්නේ අපි අතන තාම අතෙන්ටයි හිත යොමු කරන්න ඕනේ, මෙතෙන්ට නෙමෙයි. එතෙන්ටයි හිත යොමු කරගන්න. ඒ නිසා කොයි දේත් මාත්‍යෝ යථා ස්වභාවය දකින්න. මොකද මේක අමුත්තක් දකින්නව නෙමෙයි. යථාර්ථය දකින්න. මේකයි යථාර්ථය කියන කාරණේ දකින්න. මේ ඔක්කොම විනාශ වෙලා යනවා. එහෙමයි. අනිත්‍යභාවයට පත් වෙන මේ ජීවිතේ විතර නෙමෙයි. එයා ඊළඟ ජීවිතයට පත් වුණාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා දකින්න. දැන් දේශපාලඥයෙක් වේවා ස්වාමීන් වහන්සේලා වේවා මොකක්ද මේ මරුණාට පස්සේ වෙන්නේ? එයා තුල සීලයක් තිබ්බේ නැත්නම්, එයා තුල මේ දානයක් තිබ්බේ නැත්නම් පංච උපාදානස්කන්ධය අනිත්‍ය